එතකොට දැන් මේ හිම භාවනා කරනකොට මේකෙන් තමයි අපිට අර ඔය ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැත්නම් මොකුත් කරගන්න බෑ. ලංකාවේ ගොඩාක් අයගේ ජීවිතේ හුඟක් යාළුවට දහම් දැනුම තියෙනවා. ගොඩාක් ඉන්ද්‍රිය ධර්ම දුර්වලයි. දැන් ওই සතර කමඨහන් කියලා එකක් වඩනවනේ අපි. බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩා ගන්න එක. දැන් බුද්ධානුස්සතිය වඩනකොට සද්ධාව වැඩෙනවා. ඒ වගේම පොඩි සමාධියකටත් උදව්වක් හම්බ වෙනවා. පොඩි එකක්, ඒක ලොකු එකක් නෙමෙයි. පොඩි සමාධියකටත් අනුබලයක් හම්බ වෙනවා. ඕනනම් බුද්ධානුස්සතියම ඔය දැන් අපි අද වඩාපු ක්‍රමයට වැඩුවොත් එහෙම සතර සතිපට්ඨානෙටත් උදව්වක් හම්බ වෙනවා. අද වඩපු විදියට. රූපේ විතරයි අපි ගන්න. ඉතින් රූපේ ඇසුරු කරගෙන කොහොම බුදු ගුණ ටික කියවන්න පටන් ගන්නවා. එතකොට එහෙම කියවනකොට පින්වත්නි මේ අපේ ජීවිතය ඇතුලේ මහ විශාල වශයෙන් අර සතර සතිපට්ඨානෙටත් උදව්ව හම්බ වෙනවා. ඕකම අනිත් පැත්තට බලන්න පටන් ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ අරහන් වෙනවා. උන්වහන්සේ රූපය කෙරෙහි නොඇලුණු නිසා, නොගැටුණු නිසා, මුලා නොවුණු නිසා, තණ්හාව දුරු කළ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරහන් වෙන්නේ කියලා බලලා එයාගේ පැත්තටත් හැරිලා අනේ මම නම් රූපය ගැන තවම මට ඡන්දයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, නන්දියක් තියෙනවා, රාගයක් තියෙනවා කියලා එයාගේ පැත්තට හැරිලා බලන්න පුරුදු වුණොත් අන්න එහෙම බලනකොට එයාට ප්‍රඥාවත් වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නම් මේ බුද්ධානුස්සතියෙන්ම පුළුවන් ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම වඩන්න පුළුවන්. පින්වත්නි මේ ගොඩාක් ඒවා නිවන් මාගේදී වමනා කරන්නේ නැහැ. දැන් ඉන්න හාමුදුරුවෝ ගොඩාක් ඒවා කියන මේක පාඩම් කරගන්න කියා කියන. සමහර ඒවා ලෙඩවලටත් හොඳයි කියලා කියනවා. දැන් මේ පටිච්චසමුප්පාදේ සමහර විග්‍රහයන් ඉතින් ඇත්තටම ඒක මේ බරපතල භව රෝගයෙන් සුවපත් වෙන්න තමයි වදාළි. මේ සෙම හොඳ කරගන්න පුළුවන් කියලා කියනවා. එහෙම එකක් නැහැ. කොහොමත් ඉතින් අර සිත සුවපත් වෙනකොට ඒක කයත් සුවපත් වෙන්න පටන් ගන්නවා. ඒක ඕනම තැනක වෙන එක. ඒක කියන්නේ ඒගොල්ලෝ ඒකට යම් පුද්ගලයෙක් තුළ නම්‍යශීලී බවක් හදාගන්න. මොකද ඔක්කොම ලෙඩ වලින් පීඩා විඳිනවනේ. එහෙම කියලා හරි කමන්නේ ධර්මයට එනවනම්. නමුත් පින්වත්නි මේ අපේ මතක තියාගන්න ඕන අපි මේ ධර්මයක් දියුණු කරන්නේ සෙම හොඳ කරගන්න එහෙම නෙමෙයි. වාත ලෙඩ එහෙම හොඳ කරගන්න නෙමෙයි. ඒවට බෙහෙත් ගන්න ගිහි. හොඳ ડોක්ටර්ස්ලා ඉන්නවා ඒවා ගැන ලංකාවේ. එහෙම කෙනෙක් හම්බෙලා channel කරලා හවසට ගිහින් බෙහෙත් අරන් ඉන්න. සෙම හොඳ කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාරාර්ථයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකටද ජීවක වෛද්‍යවරයාගෙන් සමහර විරේක බෙහෙත් අරන් තියෙන්නේ. හරි? ඒවට එහෙම ලොකු උදව්වක් නැහැ. මේ කාලේ සමහර අය එහෙම ඒවා කියනවා. ඔයා මේක පාඩම් කරගන්න, මේක පාවිච්චි කරන්න හැමදාම. ඔයාට මෙන්න මේ ප්‍රශ්නේ විසඳෙනවා. හරිද? මෙන්න මේවා කරලා පිළිකාත් හොඳ වෙලා තියෙනවා. ඔය වගේ ඒවා කියනවා එක ඒවා. ඒ වෙච්චර ලොකුවට ගන්න එපා. ඒවත් පාවිච්චි කරන්න. මේ නිවන් මාර්ග ඔයාලට මෙහෙදි නිවන් දකින්න ඕන නම් කියන්නේ මෙහිදී අඩුම සෝවාන්වත් වෙන්න ඕන නම් ඔය ඔච්චර දඟලන්න දෙයක් නැහැ. ඒක වෙන්නේ භාවනාවෙන් ඇත්තට. සෝවාන් වෙන්න තියෙන්නේ සම්පූර්ණයෙන් භාවනාවෙන්. සෝතාපන්න වීම දක්වාම ඒක ලොකුඩාක් අමාරු දෙයක් ඇත්තටම. සෝවාන් වෙන එක ලෝකේ අමාරුම දෙයක්. ඒක ලේසි නෑ. ඒ නිසා මේ සෝතාපන්න ඵලයේ පිහිටවනවා කියන එක ගොඩාක් අමාරු එකක්. හැබැයි යාට මේ ඒ කුසලතාවයේ තිබ්බොත් එයාට පුළුවන් ඒක කරගන්න. ඒක සම්පූර්ණයෙන් භාවනාව. දැන් අපි ඉස්සරහ වැඩසටහන් වලදී අපි කියන්න බලාපොරොත්තු වෙනවා මේ කොහොමද මේ නව මහා විදර්ශනාව මේ භාවනාව ඇතුලේ උපදින්නේ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ මේ ශාලාවට මේ මාසෙකට වරක් එන්න ඕන බණ අහන්නම නෙමෙයි. බණ නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ. ඒතර දැන් ඔයගොල්ලෝ හිතාවි මේ අපරාධ මේ වෙලාවේ මේ දේශනාවක් කරා නම් හොඳයි මේ පැයක් භාවනා එහෙම කියන්න එපා. මේ විදියට භාවනා කරනකොට මේ සාමූහිකව භාවනා කරද්දී හොඳට හිත වැඩෙනවා. මොකද මේ අපි හැමෝගෙම පිට වෙන තරංග තියෙනවා. ඒ ඔක්කොම නිකලස් කමට අදාළ ඒවා මේ වෙලාවේ අපි තුලින් නිකුත් වෙන්නේ. ඒවා නෙට්වර්ක් එකක් වගේ ජාලගත වෙනවා මේ වගේ වෙලාවක.
ඒවා හොඳට ජාලගත වෙනවා. ඒතට මේ ජාලගත වීම ඇතුලේ අපිට හොඳට වැඩෙනවා බලන්න තනියෙන් ගිහින් කරලා බලන්න වැඩෙන්නේ නැහැ ඉච්චර. පිරිසක් එක්ක ඒ වඩනකොට මේ උපශාන්ත වෙනවා පරිසරය. බලන්න උදේට වඩා දැන් උපශාන්තයි මේ පරිසරය. මම බලලා තියෙනවා සමහර තැන්වල ගාක් සංසිඳිල යනවා පරිසරය පවා. මේ ගොඩාක් මම ඔය ලොකුවට භාවනා වැඩසටහන් දවස් ගණන් කරලා තිනවා සමහර දවස්වල. ඒ කියන්නේ මේ පළවෙනි දවසට වඩා මේ ශාලාව හරිම උපශාන්ත වෙනවා. දැන් බලන්න පටන් ගත්තට වඩා සංසුන් මේ ශාලාව. මේ ඇහැට පේන මට්ටම තුල පවා යම්කිසි ආකාරයක මොකද්ද නිවිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ විදියට එකතු වෙලා භාවනා කරන්න ඕනේ. ඒකෙන් ලොකු ජවයක් එනවා. අනිත් එක තමයි මම අද මේ පොදුවේ දේශනාවක් කරන්නේ විශේෂයෙන්ම නිකම් මම කතා කරනවා එච්චරයි. අද මේ පළවෙනි දවසනේ. නිකම් මම ඔය ටිකක් කතා කරන එක තමයි අද මේ දවසේ කරන්නේ. හැබැයි ඔයාලට මේ වැඩසටහන් ඉස්සරහට આવොත් විදර්ශනාවේ ගොඩාක් භාවනා ක්‍රම අපි කරනවා. සහ ඒවා කියලා දෙනවා. ඒතර විදර්ශනාවට අයිති ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. මම බුද්ධානුස්සතියෙන් විතරක් මම භාවනා ක්‍රම 300ක් විතර කියන්න පුළුවන්. දැන් අපි බුද්ධානුස්සතිය කියන්නේ මේ සාමාන්‍යයෙන් අරහන් වනසේක කියලා කියපු එක නෑ පින්වත්නි. 300කට වඩා කියන්න පුළුවන්. හැබැයි මම තව දෙයක් කියන්න ඕනේ ඒක කොහෙවත්ම නැහැ. අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට දැන් ඒක අහන්න ලැබෙන්නේ නැහැ කියන්නේ මේ මාන්නක්කාරකමකින් එහෙම නෙමෙයි. ඒක මේ ධර්මාසනයේදී එන විතර්ක ටිකක් විතරයි. මේ ධර්මාසනේ වාඩි වුණාම මේ මෙහෙණින් වහන්සේලා දන්නව ඇති. බණ කියන්නේ මේ ධර්මාසනේට ආවම තමයි මේ විතර්කේ එන්නේ. හරිද? ඒක හරි පුදුම දෙයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ආසනයේනේ මේ ධර්මාසනේ කියන්නේ. මේකට ආවහම තමයි මේ විතර්කේ එන්නේ. මොනම් භාවනා ක්‍රම ගොඩාක් කියන්න පුළුවන්. 300ක් විතර කියන්න පුළුවන් බුද්ධානුස්සතියෙන් විතරයි. ඉතින් 300ක් විතර පොඩි ප්‍රමාණයක්ද? ඒ වුණාට ලංකාවේ භාවනාවට අවකාශයක් නැහැ. දැන් සමහර විපස්සනා වැඩසටහන් තියෙනවා. ඒවායේ ගොඩාක් වෙලාවට කරන්නේ බෑතුරු මම අද මේ දේශනාවක් කරන්නේ මම නිකන් කතා කරන එක විතරයි කරන්නේ. නිකන් මම කතා කරන එච්චරයි. මේ කිසිම ආකෘතියකුත් නැහැ. අපි ලබන මාසෙ ඉඳලා තමයි විශේෂ දේශනා පටන් ගන්නෙ. මේ අද මේ පටන් ගත්ත දවස නිසා අපි නිකන් සාකච්ඡා කරනවා, කතා කරනවා. ඒතකොට දැන් ගොඩාක් විපස්සනා කරන භාවනා වැඩසටහන් වලදීත් කරන්නේ ඒගොල්ලොත් එක තැනක හිර වෙලා ඉන්නේ. හේතුව ඒක නිසා තමයි සෝතාපන්න මාර්ගයටවත් එන්න මාර්ග සම්මා දිට්ඨියවත් ඒ ගොඩාක් තැන්වල උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. දැන් සමහර තැන්වල බුද්ධානුස්සතිය වඩන්න දෙන්නේ නැහැ. ඔය සමහර අරණ්‍ය සේනාසන තියෙනවා. ඒගොල්ලෝ කායानुපස්සන විතරයි වඩන්නේ. කායानुපස්සනාවේ ආනාපාන සතිය විතරයි වඩන්නේ. මේ බුද්ධානුස්සතිය වඩනවා කිව්වොත් නේ කියනවා එපා ඒක කරන්න කියලා. එතකොට අන්න ඔය වගේ පින්වත්නි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒක ඇතුලේ අර එක දිගට භාවනා කරනකොට යම්කිසි චිත්ත සමාධියක් එමත් උපදිනවා. හැබැයි අර සම්මා දිට්ඨිය පරිස්සම් වෙන්නේ නැහැ. සතර කමඨහන් වඩන්නේ නැති නිසා. ඒ නිසා ඔය සමහර ලංකාවේ නම ගියපු ආරාම සංකීර්ණයක් තියෙනවා. ඒක නම ගියපු එකක්. හරිද? ඒක හරි ප්‍රසිද්ධයි. එතනට යනවා මිනිස්සු කණ්ඩායම් සති භාවනා අරවා මේවා කියන ආනාපාන කායानुපස්සන විතරයි. ඒකෙත් ආනාපාන සති විතරයි. ඊට වඩා මොකුත්ම භාවනාවක් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. හොඳයි. මෙතනින් තියා. හොඳයි. එතකොට අපිට එක දෙයක් තේරෙනවා. ඒ නිසා මේ ගොඩාක් ඔය ආරණ්‍යවල කැලෑවල ඉන්න හාඳුරුරු ඇසුරු කරලා තියෙනවා. ඒ ගොඩාක් අය ඇත්තටම හරි අවංක අය. ඒකයි. දැන් මම මේ මෙහෙණින් වහන්සේලා වුණත් දකින්නේ හරිම අවංක පිරිසක් විදියට. හරිම අවංකයි. ඇත්තටම මේ හාමුදුරුවන්ට වඩා මේ ඇත්තෝ අවංකයි. හරි? නමුත් දියුණුවක් නැහැ. ඇයි නැත්තේ? මොකක් හරි දෘෂ්ටියක ඉන්නේ. පොඩි අවුලක ඉන්නවා. ගිහි අයත් එහෙමයි. ඒවා කඩන්නත් බෑ. මම මේ ආරණ්‍යවල සමහර හාමුදුරුවෝ එනවා මම වැඩ ඉන්න තැනට. ඒතර දෙගොඩ හරිය වෙනකන් කතා කරනවා. එක්ක මොකක් හරි දෘෂ්ටි අමනුෂ්‍යුන්ට හරි අහුවෙලා ඉන්නේ. අමනුෂ්‍යයෙම ඔය භාවනාවේදී ඒක ඔය ආනාපාන සතිය එහෙම සාමාන්‍යයෙන් ස්ටෙප් 8ක් විතර උඩට යනකොට 8ක් විතර යනකොට විකාර රූප එහෙම පේනවා.
හරි? ඒතර විකාර රූප එක එක ඒවා අමුතු ඒවා පේනවා. එතකොට ඒ වයින් ඒක ඔය ආනාපාන සතිය වෙන වැඩක් ඒක. ඒක ඇත්තට ගණන් ගන්න ඕන එකක් නෙමෙයි. සමහර මෛත්‍රියම වඩාගෙන යනකොට ඔය අමනුෂ්‍යෝ ගැන අදහස් වෙනවා. අමනුෂ්‍යෝ ගැන අදහස් වෙනවා. ඊට පස්සේ අමනුෂ්‍ය එහෙම පේන්නත් පටන් ගන්නවා. කතා කරන්න හදනවා. ඔය වගේ පොඩි පොඩි ඒවාත් වෙනවා. ඒවා සමහර ඒවා මනෝප්‍රාන්ති. මානසික තත්ත්ව මේ විඥානීය කියන්නේ මහා විශාල මායාවක් නේ. මාවලා පෙන්නනවා මෙහෙම එකක් තියෙනවා කියලා අපිව ලස්සනට ඒවා පස්සේ ඊට පස්සේ යනවා. දැන් මට මේ ළඟදී හම්බුණා හාමුදුරුවෝ කෙනෙක් බොහොම ඇත්තටම හරිම අවංක කෙනෙක්. ඉතින් මේ ළඟදී ආවා මේ මොකක් හරි වැඩකට ඇවිල්ලා මං වැඩ ඉන්න තැන ඉඳලා ඉතින් ගොඩාක් ඔය දැන් දෙගොඩ හරිය වෙනකන් අපි කතා කරනවා හරියට මේ ඇත්තටම කැලෑවෙම මං හිතන්නේ අවුරුදු 15ක්ද කොහෙද. ඒ වුණාට හැම වෙලාවෙම කියන්නේ අමනුෂ්‍යයෝ ගැන. ලංකාවේ එක සංස්ථාවකුත් තියෙනවා අමනුෂ්‍යයන්ට වඩා වෙන මොකුත් කියන්නේ නැහැ ඒගොල්ලෝ. හැම එකක්ම බලන්නේ ඒකේ. ඒතර ඒගොල්ලෝ ඔය බොරුවටත් නෙමෙයි ඕක කියන්නේ. අර භාවනාවේ පොඩි අත්දැකීම් ටිකක් තියෙනවනේ. ඒවා හොයාගෙන යනකොට ඒවා හරියට ගැළපිලා එනවා. ඊට පස්සේ ඒවා හොයනකොට ඒ අය තමයි කිට්ටු වෙන්නේ. ඒක ලෝක ස්වභාවයක් නේ. හොඳට බලන්නකෝ. දැන් බල්ලොන්ට කණ්ඩ දානවා නන්නේ බල්ලෝ පස්සෙන් එන්නේ. පාරේ ඉන්න බල්ලෝ එනවද අපේ වාහනේ පස්සේ? එන්නේ නැන්නේ. මේ කණ්ඩ දාන්න ගියාට පස්සේ වලිගේ වනාගෙන අපිත් වටේට බල්ලෝ කැරකිනවා. ආය දුරින් දැක්කත් එකතු වෙනවා. ඕන ඔක ධර්මතාවයක්. අන්න ඒ වගේ සමහර අමනුෂ්‍යයන්ගේ කතාවලටත් අහුවෙච්ච අය ඉන්නවා. ඔය වගේ මම කියන්න උත්සාහ කරන්නේ නිවන් මඟ ඔය දෘෂ්ටි වලට අහුවෙච්ච කෙනාට වඩන්න බෑ. දැන් අපි නිවන් මගේදී උත්සාහ කරන්න ඕන යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න. පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න. පළවෙනි ධ්‍යානය නෙමෙයි 8 වෙනි ධ්‍යානෙටම යන්න පුළුවන් අය ඉන්නවා මෙහි. 8 වෙනි ධ්‍යානෙටම යන්න පුළුවන් අය ඉන්නවා. 3 වෙනි ධ්‍යානෙට හිම යනා ගොඩාක් ඉන්නවා අපේ භාවනා වැඩසටහන් වල. පළවෙනි ධ්‍යානෙ කියන එක හරිම සිම්පල් එකක්. ඒක හරිම ලේසි ඉච්චර අමාරු නෑ. එතකොට ඒක පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්න බැරි. දැන් සමහර ගොඩාක් භාවනා කළාට පළවෙනි ධ්‍යානෙවත් නැත්te ඇයි දන්නවද? පළවෙනි ධ්‍යානෙ අදිෂ්ඨාන කරන්න ඕන. භාවනාවට වාඩි වෙනකොට මෙයා අදිෂ්ඨා එකපාරම අද මට පළවෙනි ධ්‍යානෙන් ඉඳ ලැබේවා කියලා හිතන්නේ නෑ. එතකොට මේවා හොඟක් ඔළුවට ගන්න මේවා උදව් වෙයි ඉස්සරහට භාවනාවේදී උදව් වෙයි. මේක මොකද මේ භාවනාවට සටහනන්නේ මේක. එතකොට මේවා පොඩ උදව් වෙයි කරලා බලන්න ගිහින්. වාඩි වෙනකොට මෙයා අදහසක් ගන්න ඕන වාඩි වෙලා හිතින් අදිෂ්ඨාන කරන්න ඕන මට අද විතර්කයෙන් ඉන්න විනාඩි 15ක් ලැබේවා කියලා. දැන් පළවෙනි ධ්‍යානයේ අංග 5නේ විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. එච්චරයි. මට විතර්කයෙන් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා තමයි ආනාපාන සතියට එකතු වෙන්නේ. එතකොට භාවනා රම්මණේ මත විතර්කේ පවතිනවා. වෙන විතර්කේ ඉන්නේ නැහැ. හරියටම විනාඩි 15ක් ඉන්න පුළුවන්. විනාඩි 15කින් භාවනා රම්මණේ මත විතර්ක වෙන්න මොකුත් ඉන්නේ නැහැ පින්වත්නි විතර්ක. විනාඩි 15න් පස්සේ විතර්කයෙන් ආයෙත් සාමාන්‍ය ආනාපාන සතියට එනවා. ඊට පස්සේ දෙවෙනි සතියක් විතර ඕක කරනවා. සාමාන්‍ය මාසෙන් විතර පළවෙනි ධ්‍යානෙ හදන්න පුළුවන්. සමහර අය කියයි හිම කොහොමද හදන්නේ කියලා. ඒක ඕගොල්ලෝ හිතන විදිහ එක කරන්න පුළුවන්. එච්චරයි. ඕගොල්ලෝ හිතන විදිහ මන් දන්නේ. අනික දැන් මේක පිළිගන්නත් පුළුවන්, පිළිනොගන්නත් පුළුවන්. ඉතින් මේක පිළිනොගත්තොත් ආ ඊළඟ මාසේ ආවෙත් නැතත් කමන්නේ. ඒකනේ දැන් මේ මෙහින්නාන්තලාට අපි අවුරුද්දක්වත් දින දීලා නැහැ. පොඩි මාස කීපයක් දීලා තියෙන්නේ. මම ඉතින් මේ වෙලාවේ නිකන් කතා කරන එක අදනම් කරන්නේ. ඒතකොට ඉස්සරහට ඕගොල්ලන්ට මේක කරලා බලන්න පුළුවන් සහ කරන්න පුළුවන්. මේක මේ මහ පොළොවේ යථාර්ථයක්. එතකොට දෙවෙනි සතිය විතර ਵਿਚාරයෙන් ඉඳ ලැබේ. හැබැයි ඉස්සෙල්ලා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ලක්ෂණ ටික අඳුනගන්න ඒවා කියව ගන්න. අපේ දේශනා තියෙනවා ඒකට. අදාළ වෙනම විතර්කය කියන්නේ මොකද්ද? විචාරය කියන්නේ මොකද්ද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? ඔය විදිහට ඔය අංග ටික ගැන ධර්මයේ තියෙනවා. අපි දේශනා කරපුවා තියෙනවා. දෙවනි සතියේ විචාරයෙන් ඉඳ විනාඩි 15ක් ලැබේවා කියලා විනාඩි 15ක් අදිෂ්ඨානය කරලා භාවනාවට එකතු වෙනවා. එක තැනකදී විචාරයට එකතු වෙනවා හිත. එදාට විතර්කයේ පවතින්නේ විචාරයේ විතරයි පවතින. විනාඩි 15කින් විචාරය අයින් වෙලා ආයෙත් සුපුරුදු විදියට ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිත පිහිටනවා. මේ සිත හොඳට වැඩෙනවා පින්වත්නි හරියට කළොත්.
ඊට පස්සේ දෙවෙනි සතියේ තුන්වෙනි සතියේ කරන්නේ විතර්කය සහ ਵਿਚාරය දෙකෙන්ම විනාඩි 15ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. දෙකම පවතිනවා හිතේ. අපි හිතනවා එහෙම කරන්න අමාරුයි කියලා, නමුත් පවතිනවා. තුන්වෙනි සතියේ මේ අදිෂ්ඨාන කරන ආනාපාන සතිය තමයි. එතකොට ආනාපාන සතිය ගොඩක් ටිකක් උඩට ගිහින් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් පියවර ඒ වෙනකොට 4ක් උඩට ගිහින් තියෙන්න ඕන. හරිද? මේ තුන්වෙනි එක එනකොට. එහෙනම් මතක තියාගන්න විතර්ක ਵਿਚාර අදිෂ්ඨාන කරන්න කලින් මාසයක් විතර ආනාපාන සතිය වඩලා තියෙන්න ඕන. ඒකයි මම කිව්වා මාසයක් විතර ආනාපාන සතිය වඩලා දෙවෙනි මාසෙදි පළවෙනි ධ්‍යානෙ හදන්න පුළුවන්. ඔගොල්ලෝ කෙලින්ම කියාවි එහෙම ධ්‍යානෙ හදන්නේ කොහොමද කියලා. පින්වත් මේක කරන්න පුළුවන්. එච්චරයි මම දාන්නේ. කොහොමද කෙරෙන්නේ කියලා කරලා බලන්නයි ඕන. ඊට පස්සේ තුන්වෙනි සතිය වෙනකොට ආනාපාන සතිය සාමාන්‍යයෙන් මූලික පියවර 4 ආනාපාන සතිය පියවර කීයක් තියෙනවද? කීයක්ද තියෙන්නේ? කීයක්ද? 16ක්. 16න් 4ක් කරලා තියෙන්න ඕනේ. 4ක් කායानुපස්සනාව, 4ක් වේදනානුපස්සනාව. 4ක් චිත්තානුපස්සනාව, 4ක් ධම්මානුපස්සනාව. ඉතින් ඒක තව විදිහකින් කියන්න පුළුවන්, බොජ්ජංග වලට කලපලා කියන්න පුළුවන්. හරි? එතකොට සාමාන්‍යයෙන් ආනාපාන සතියේ මේ ගිරිමානන්ද සූත්‍රය වගේ එකක් පෙන්නලා බැලුවත් ආනාපාන සංයුක්තයේ බැලුවත් ඉතින් පියවර මේ මතක තියාගන්න මේ ආනාපාන සතියෙන්මයි භාවනාව හරියන්නේ ගොඩක් අයට. ඒක වැඩෙන්නේ නැත්නම් ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරලා බලන්න. දැන් සමහර අයට ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති අය මේ පොඩ්ඩක් ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරලා බලන්න. ඒතර භාවනාව පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. හරිද? එතකොට දැන් තුන්වෙනි සතිය වෙනකොට ඔයාලා අදිෂ්ඨාන කරන්න ඕන මට ප්‍රීතියෙන් ඉන්න ලැබේවා කියලා. පින්වත්නි ආනාපාන සතියේදී උපදිනවා මහා විශාල පස්වණක් ප්‍රීතියක්. ඒතර ප්‍රීතිය කියලා කියන්නේ මේ Tamanට මේ එක වේදනාවට සම්බන්ධ එකක් ප්‍රීතිය. ඒ නිසා තමයි කායානුපස්සනාවේ පියවර 4 ඉවර වෙලා තියෙන්න ඕන කියලා කිව්වේ. එතට ප්‍රීතියක් වැටහෙනවා පුදුම විදියට භාවනා රම්මණයෙන්ම ප්‍රීතියක් උපදිනවා කොහොමද උපන්නේ කියලාවත් හිතා ගන්න බැරි විදිය. හරියටම විනාඩි 15කින් ප්‍රීතිය නිරුද්ධ වෙලා යනවා හිතේ. ආයෙත් ආස්වාස ප්‍රාස්වාසයේ කෙරේ සිහිය පිටනවා ප්‍රීතිය නිරුද්ධයි. විනාඩි 15කින්ම කොහොමද අවදීන්නේ? ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. උදේට මම 4ට නැගිටින්න ඕන කියලා නිදාගත්තත් 4ට හැරෙන්නේ. ඒක මේ විනාඩි 15කින්ම කොහොමද අවදි වෙන්නේ කියලා අය අහන්න දෙයක් නැහැ. හොඳට මං උදේ 4ටම නැගිටින්න ඕන කියලා නිදා ගන්නකො හරියටම 4ට හැරෙනවා. අන්න ඒ වගේ. විනාඩි 15ක් ප්‍රීතිය පවතින්න ඕන කියලා ආනාපාන සතියට එකතු වෙලා අර ආනාපාන සතිය පියවර ටික කරගෙන යනවා. එක තැනකදී ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය හොඳට පවතිනවා වෙන කිසිම අරමුණක් එන්නේ නැතුව. ප්‍රීතිය හොඳට ප්‍රකට වෙනවා. ඉතින් විනාඩි 15කින් ප්‍රීතිය නිරුද්ධ වෙනවා. හරිද? ප්‍රීතිය නිරුද්ධ වෙලා ආයෙත් සුපුරුදු ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිහිය පිහිටනවා. ඊට පස්සේ තුන්වෙනි සතියෙන් ඕක කරලා හතරවෙනි සතියේ විතක්ක ਵਿਚාර ප්‍රීතිය තුනින්ම ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා විනාඩි 15ක්. හැබැයි පටන් ගන්නෙ මොකෙන්ද? ආනාපාන සතියෙන්. හැබැයි යටත් පිරිසින් සතර කමඨහන් විනාඩි 3වත් වඩලා තියෙන්න ඕන. ඒක අතිරේක කාරණා. සතර කමඨහන් තියෙන්නේ බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි. ඒක විනාඩි 3වත් වඩලා තියෙන්න ඕනේ. එකපාර කරන්න බැරි නම් උදේට විනාඩි 6යි, රැට විනාඩි 6යි. පින්වත්නි ඔය පින්නතුන්ලාගේ ජීවිතවල අපගේ ජීවිතවල භාවනාවේ දුර්වලකම්මයි තියෙන්නේ. නැත්තම් සෝවාන් වෙන්න බෑ නෙමෙයි. මේ කාලේ භාවනාව ඕනේ නැහැ කියලා කියන අයත් ඉන්නවා. ඒ වුණාට මම නම් දන්නේ නැහැ ඒක කොච්චර ධර්මයට එකගයිද කියලා. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ සීල සමාධි ප්‍රඥාව කියලා එකක්. නේද? සමාධියෙන් තොරව සමාධිය ඇතුලේ සමාධි කුසලතාවේ, සමාධි උට්ටාන කුසලතාවේ, සමාධි සමාපatti කුසලතාවේ කියා මේ සමාධියේම කොටස් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. ඉස්සරහට සමාධිය ගැන කතා කරනවා. හැබැයි මෙහෙම ඔයගොල්ලෝ නිකන් කරලා බලන්න දියුණු වෙන්නම පුළුවන්. මොකද මම දැන් හරියට මට හම්බ වෙනවා ගොඩාක් දියුණු වෙච්ච අය. ගොඩාක් දියුණු අය හම්බ වෙනවා. දැන් මං මේ පොඩි භාවනා වැඩක් කරගෙන යනවා සාමාන්‍යයෙන් රැට පැය 2ක් සතියට කීප වරක්. ඒකට මේ 5 දිනක් එනවා. ඒ එන්නෙත් මේ එක එක තැන් වලින් ඒකට කෝල් කරලවත් අහන්න එපා කොහොමද එන්නේ කියලා.
වැඩක් නැහැ. මොකද අවුරුදු ගානකට 5 දෙනා ගානේ පිරීලා තියෙන්නේ. දැන් කතා කරාට වැඩක් නැහැ ඒකට. 5 දිනෙකට වඩා නොගන්නේ අපි ඔක්කොම එකතු වෙලා කරන නිසා. එහෙම එකතු වෙලා කරන වැඩක්. එතකොට ඒකට මට හම්බ වෙනවා. ඉතින් මේ ප්‍රීතිය එහෙම පොඩි වෙලාවකින් උපදිනවා, පස්සද්ධිය උපදිනවා. පැය දෙකක් විතර එක දිගට වඩනවනේ. එතකොට ඉතින් ඔක මේක කරනකන් තමයි අනේ බැරි වෙයි කියලා හිතෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි සතිය විතර්කයේ විචාර ප්‍රීතිය තුනෙන් මින්ඩ ලැබේවා කියලා හිතනකොට හතරවෙනි සතියේ පින්වත්නි විනාඩි 15ක් ඔය තුනෙන්ම ඉන්න පුළුවන්. විතර්කයේ විචාර ප්‍රීතියත් එක්ක ඉන්න පුළුවන්. ඊළඟ මාසයේ මුල් සතියේ කල්පනා කරන්න භාවනාවට වාඩි වෙලා ආනාපාන සතිය වඩන්න කලින් සතර කමඨහන් විනාඩි 3 වඩලා සතර කමඨහන්ම වඩන්න බැරි නම් බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අද වඩාපු විදිහට විනාඩි 6ක්වත් වඩලා 6ක් පොඩි වෙලාවක් 6ක් වඩලා අසුබයයි මරණ සතියයි රැ නින්දට යනකොට වඩනවා කියලා හිතාගෙන සිතුවිල්ලත් උපද්දවගෙන මම අද රැට අසුබයයි මරණ සතියයි දෙක වඩලා නින්දට යනවා. හැබැයි මම මේ වෙලාවේ බුද්ධානුස්සතියයි මෛත්‍රියයි වඩනවා කියලා එහෙම අදිෂ්ඨාන කරගෙන ඔය පින්නතුන්ලා භාවනාවට එකතු වෙන්න භාවනාවට එකතු වෙලා මට මේ මාස 3ේම මේක මාස 3යි මේ වැඩේට යන්නේ. මේ මාස 3ේම මට මේ චිත්ත සමාධිය මට පළවෙනි ධ්‍යානෙ 3 මාසෙකින් උපදව ගන්නල 3 මාසයක් යන්නෙත් නැහැ. ආනාපානසති වඩන අය නම් මාසයක් විතර යයෝන නම් මේකට. ඊට පස්සේ මේ විතර්ක විචාර ප්‍රීතියත් ඉපදෙලා තිනවා සැපය පවතිවා කියලා හිතන්න ඊළඟ මාසේ මුල් සතිය. මොකද 4 මාස සති 4ක් ගිහින්නේ. පින්වත්නි සැපයක් පවතිනවා. Tamanගේම ඇඟ සිසිල් වී යන්න ගන්නවා. ඇඟ නිකන් සීතල වෙලා යනවා. සිතේ ඉඳලා පාදාන්තයේ දක්වා සිසිල් වෙලා නිකන් මොකද්ද එකක් දැනිලා නිකන් කාටවත් කිම්මනවා මොකද්ද මේ උනේ කියලා හිතා ගන්න බැරුව මා පුදුම සැපයක්. නිකන් ඇඟ දැනෙන්නේ නැතුව නිකන් පුළුන් ගොඩක් වගේ නිකන් මොකක් හරි පා වෙනවා වගේ නිකන් අමුතු එකක් දැනෙනවා. නිකන් පුටුවේ වාඩි වෙලා නැහැ, බිම වාඩි වෙලා නැහැ. මේ නම් උඩකමයි ඉන්නේ. නිකන් Tamanගේ ඇඟ නොදැනී යනවා Tamanට. නිකන් බරපවා සැහැල්ලු වෙන්න ගන්නවා. ඒ සැපේ වැඩි කමට ඒක වෙන්නේ. සැපේ පින්වත්නි මහ පුදුමාකාර ප්‍රීතිය නෙමෙයි මේ සැපේ ඒක ඇඟට දැනෙන්නේ. දැන් ඇඟ නිකන් සීතල වෙලා යනවා. ඒක මේ අත්දැකපු අයත් මෙතන ඉන්නවා. එතකොට මේ ඇඟ නිකන් සීතල වෙලා ගිහින් මොකද්දෝ අමුතු එකක් වේවා මේවට වචන නැහැ කියන්නේ. ඉතින් බය වෙන්න ඕනේ ඒක තමයි සැපය. සැපයක් දැනෙන්න පටන් ගන්නවා. විනාඩි 15කින් ආයෙත් අර නිකන් Tamanට කය Tamanගේම කය නොදැනී ගියා වගේ දැනිලා එයාට ආයෙත් සුපුරුදු විදියට එයා එකතු වෙනවා අර වැඩපිළිවෙලට. ආනාපාන සතියට එකතු වෙනවා. දැන් මේ ශාලාව එහෙම වුණත් හොඳට භාවනාව වැඩෙන තැනක් ඇත්තටම. මේ ශාලාව හොඳට භාවනාව වැඩෙන තැනක්. මේක මං හිතන්නේ ගොඩාක් භාවනා කරපු තැන අය ඉන්න තැනක් මේක වුණත් හොඳට භාවනා කරන්න ඉතාම හොඳ තැනක්. ඒ නිසා මේ ශාලාවට ඇවිල්ලා කවුරු හරි භාවනා කළොත් එයාට හොඳට භාවනාව වැඩෙනවා කියලා නිකන් හිතන මේක මේ ශාලාව ගැන මොනවා හරි ඇහැට පේන්නේ නැති ඒවා දැකලා එහෙම නෙමෙයි කියන්නේ. මේ හුරුවට කියන්නේ. හුරුවට. අපි හැමදාම මේවත් එක්කම ඉන්නේ. කියන්නේ ධර්ම විතරක මාස ගණන්. එච්චරයි. ආයේ කුසල විතරක විතරයි දවසටයි බණ 5 යන්නේ. පාන්ත කූල් නෑ, දාන නෑ, 7 දවසේ බණ නෑ, 3 මාසේ බණ නෑ, මොකක්වත් නෑ ධර්ම විතරක විතරයි. එතකොට මේ ධර්ම විතරක ඊට පස්සේ කාය විවේක. ඔච්චරයි අපිට තියෙන්නේ. මොකක්වත් වැඩ නෑ. මම ඔයගොල්ලෝ හිතනවා නේද අපි ගොඩාක් කාර්යබහුල කියලා අපෝ නෑ. කාර්යබහුල නෑ. මේ වැඩ ඉවරුණා, වැඩ ඉන්න තැනට ගියා, ගේට්ටුව ඇහුවා විවේකී. ඊට පස්සේ කතා කරන්නේ ඉන්න එක වැඩි හොඳයිකමුත් නැහැ පාඩුවේ ඉන්නවා එච්චරයි. සමහරට ඉන්න අයටත් නිකන් අසත්පුරුෂකම් වගේත් පේනවා ඒවා. ඇයි මේ කතා කරන්නේත් නැහැ වැඩි hina වෙන්නෙත් නැහැ. ඉතින් මොකද්ද එච්චර ඇඟැලුම්කම් පාන්න එපා. ලෝකයේ අද පින්නත්නි ලෝකේ පුළුවන් තරම් අතහැරෙන්න දෙන්න ඕන. නිවන් මඟ වඩනවනම් පුළුවන් තරම් අතහැරෙනකොට ඒකට සාදුකාර දෙන්න ඕන අපි. මොනවා අතහැරුණා, දරුවා අතහැරුණාත්, බිරිඳා අතහැරුණාත්, ස්වාමී අතහැරෙනකොට අනේ මේක නම් මේ නිවනට නේ උදව් වෙන්නේ කියලා හිතන්න ඕන. ඒතර අතහැරෙනකොට දාඩිය දාන්නේ. අතහැරෙනකොට දාඩිය දාන්නේ. දැන් කලින් මම ඉන්නකොට මේ මට හරියට ඕන අතුපතු ගන්න කට්ටිය ඕන. එහෙම ඕන. කලින් මං ඉන්නකොට මං කීප දෙනෙක් ඉන්නවා වැඩට. දැන් නෑ. දැන් අතු ගන්න කෙනා ගෙදර ගියොත් එහෙම මට හිතෙනවා නේ මේ ලොකු අවස්ථාවක් නේ කියලා අතු ගන්නකොට හැම වෙලාවෙම ඔළුවට ගන්නවා. මම කරනවා කියලා නෙමෙයි මේක කරන්න කියලායි මේ කියන්නේ. හොඳද? අනික මේවයි මහ ලොකු දේවලුත් නෑනේ. අතු ගන්නකොට හිතන්නේ මේ අතු ගන්නවා නෙමෙයි
අනේ මගේ මේ සිතනේ පිරිසුදු කරන්න කී අතු ගන්නකෝ. අතු ගන්නකොට ප්‍රීතිය උපදිනවා. භාවනා කාලයක් කරලා නම් හැබැයි හොඳද? එතකොට දැන් සැපේ කියන එකෙන් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා හිතාගෙන තමයි භාවනාවට වාඩි වෙන්නෙම. ඒකද මේ කරන්නේ වාඩි වෙන්න කලින්. ඒ කියන්නේ වාඩි වෙන්න කියන්නේ භාවනාවට සමවදින්න කලින් තමයි මේක හිතන්නේ. අද මට සැපේ විනාඩි 15ක් ලැබේවා කියලා. පින්වත්නි හරියටම විනාඩි 15ක් සැපේ පවතිනවා. විනාඩි 15කින් පස්සේ සැපේ නිරුද්ධ වෙලා යනවා. සැපේ වැටෙන්නේ. සැපේ වැටෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ වැටෙනවා. සැපේ වැටෙන්නේ විනාඩි 15කින් සැපේ නිරුද්ධයි. ඊට පස්සේ 6 වෙනි සතිය වෙනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන කාරණා හතරෙන්ම අද විනාඩි 15ක් ඉඳ ලැබේවා කිව්වම ඔය හතරම හිතේ එකට පවතිනවා පින්වත්. හිතට ප්‍රීතිය දැනෙනවා, ඇඟට සැපේ දැනෙනවා. ඇඟ නිකන් සීතල වෙලා යනවා, නිකන් හිතෙත් මහ විශාල ප්‍රීතියක් පවතිනවා. ඒ විදියට ප්‍රීතිය පවතිනවා. ওই විදියට විනාඩි 15ක් ඉඳ ලැබෙනවා. එතනින් පස්සේ ආයෙත් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඔක්කොම නිරුද්ධ වෙලා ගින් ආස්වාස ප්‍රාස්වාසයට සිහිය පිටන්න ගන්නවා. ඊට පස්සේ ඊළඟ සතියේ සාමාන්‍ය දෙවනි මාසේ අන්තිම කාලෙ වෙනකොට එයා අදිෂ්ඨාන කරනවා ඒකාග්‍රතාවයේ විතරක් හිතේ පවතිවා කියලා. පින්වත්නි අබ්බමල් රේණුවකවත් වෙන විතර්කයක්වත් එන්නේ නැහැ. සිත එකඟ වෙලා පවතිනවා. අතීතය අනුව පවතින්නෙත් නැහැ, අනාගතය අනුව පවතින්නෙත් නැහැ. මොකක්වත් වැටහෙන්නේ නැහැ. සිත එකඟ වෙලා පවතිනවා. සිත එකඟ වෙලා නිකන් ගැඹුරු තැනක හිත නැවතිලා වගේ මොකද්ද එකක් දැනෙනවා. අනික මොකද්ද එකක් කියලා මේ කියන්නේ ඒ වචන නෑනේ මේක. මේ නිවන් මඟ ගැන තෝරන්න වචන හරියට නෑ. වචන මදිනේ. දැන් ප්‍රපංච කියන එක තෝරන්න වචන නෑනේ. අපි කියන්නේ ප්‍රපංචමයි. මේ නිවන් මඟ සම්බන්ධ ලෝකේ වචන නෑ ඒක තෝරගන්න. එතකොට චිත්ත ඒකාග්‍රතාවේ විතරක් පවතිනවා. අනිත් ඔක්කොම සංකාර නිරුද්ධ වෙලා එකඟ වෙච්ච සිතක් තියෙනවා. ඒක අතීතය නිකන් එක තැනක ගැඹුරු තැනක හිත නැවතිලා ඉන්නවා. නින්දකට වැටිලත් නැහැ. තද නින්දකට වැටිලා නැති බවක් තේරෙනවා. නමුත් හිත ගැඹුරු තැනක ඉන්නවා. කිසිම අරමුණක් පදනම් කරගෙන සිතට කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ. විනාඩි 15ක් ඉන්නවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසය ආය ප්‍රකට වෙනවා. ඔන්න ඔය විදිහට දැන් දෙවෙනි මාසේ අන්තිම වෙනකොට දෙවෙනි මෙතන මාස දෙක කියලා කියන්නේ. ඒතකොට 3 මාසයක් කිව්වර පළවෙනි මාසෙම කරන්නේ ආනාපාන සතිය වඩන එක. විනාඩි 25 ගානේ ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ කමක මේක 3 මාසෙකින් පුළුවන් කියලා. භාවනා කරන කෙනෙකුට නම් මාස දෙකක් යයි. හොඳ ටිකක් භාවනාව ප්‍රකට නම් ওই සති භාවනාව රෝමේවට ගියපු අය ඉන්නවනේ. ඒ අයට නම් මාසයක් විතර යයි ඕන. ඊට පස්සේ යා කරන්නේ ඊට පස්සේ යා මේ දැන් ওই දෙවෙනි මාසේ අන්තිම කාලේ වෙනකොට යා අදිෂ්ඨාන කරනවා අද විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයෙන් විනාඩි 20ක් ඉඳ ලැබේවා. මාස දෙකකට පස්සේ අදිෂ්ඨාන කරන්නේ. විතර්කය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවයේ සහිත පඨම ධානයෙන් අද මට විනාඩි 20ක් ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාම ආනාපාන සතියෙන් එක්තරා තැනකට සමවදිනවා. විතර්කයේද විචාරයේද ප්‍රීතියේද සුඛයේද ඒකාග්‍රතාවයේද සහිත පඨම ධානයෙන් හරියටම විනාඩි 20ක් ඉන්න පුළුවන්. හරියටම විනාඩි 20ක් ඉන්න බෝරු නම් මේක කරලා බලන්න. මාස දෙකකින් පස්සේ කියන්නේ ඔබ වහන්සේ කියපු එක. මේ එක එකනාගේ උද්වේගයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. වෙනස් පොඩි කාලේ එහෙම වෙනස් වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ ක්‍රමය කරලා බලන්න. මේක තමයි අද පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න තියෙන එකම ක්‍රමය. ඒතර වෙන ක්‍රමයක් නෑ කාටවත් ඒ ධ්‍යානෙ. හැබැයි දැන් මුණ ගැහෙනවා. දැන් අපිට මේ ක්‍රම පාවිච්චි කළා සමහරුන් කාකුගත් අය මේ භාවනා පන්ති වලට ගිහින් අර මේ ගිහින් මේ ක්‍රම පාවිච්චි කරලා මට මේ ඊයේ පෙරේදත් හම්බුණා තුන්වෙනි ධ්‍යානෙට ඉක්මනට යන්න පුළුවන් නෝන කෙනෙක්. ඒ කියන්නේ වේගෙන් තුන්වෙනි ධ්‍යානෙට යට යන්න පුළුවන් දැන්. ඒ කියන්නේ මේ ක්‍රමෙන් තමයි යා මේක පටන් ගත්තේ. එහෙම සමාධියක් තිබ්බේ නෑ. සමාධියක් තිබ්බේ නෑ. යා ඒකෙන් තමයි පටන් ගත්තේ මේක. උගාක් දියුණු කරන්න පුළුවන් මේ. ඊට පස්සේ අර පළවෙනි ධ්‍යානෙවත් උපදව ගත්තොත් ඒ පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කෙනා දෙවෙනි ධ්‍යානෙට යන්න හදිස්සි වෙන්නේ නෑ. හරිද? පළවෙනි ධ්‍යානය තුල පිහිටලා යාට විදර්ශනාව පටන් ගන්නත් පුළුවන්. ඒතර කෙනෙක් නිකම්ම විදර්ශනා කරන්න බැරිද පළවෙනි ධ්‍යානෙ නැතුව කියලා අහුවොත් ඒත් පුළුවන් බැරි නෑ. ඒකනේ සුස්ක විදර්ශනාව කියලා එකක් එහෙම තියෙන්නේ. හැබැයි ඉතින් මේ අපේ ස්වභාවය අනුව අපිට හරි අමාරු මේ කාලේ. එහෙමනම් පළවෙනි ධ්‍යානයක් නැතුව සුස්ක විදර්ශනා ක්‍රම විතරක්ම පාවිච්චි කරලා නිවන් දකින්න පුළුවන් නම් මේ වෙනකොට ලංකාවේ අඩුම සාමාන්‍ය 120ක්වත් මාර්ගඵල ලැබලා ඉන්න ඕන.
මෙන්න මේක තමයි අවබෝධය කරගෙන මූලික தත්ත්වය යටත් පිරිසින් පළවෙනි ධානයවත් උපදව ගන්න බලනවා. එහෙම උත්සාහ කරලා මාස 6ක් විතර යනකොටත් ධානයේ නැත්තම්, ඒ කියන්නේ දැන් මේ ක්‍රමේ හරියන්නේම නැත්තම්, එයාටත් තව ක්‍රම තියෙනවා ඕන තරම්. එයාටත් ක්‍රම තියෙනවා. දැන් ඉස්සරහට අපි මේ වැඩසටහන ටික විධිමත්ව කරන්න බලාපොරොත්තු වෙනවා. භාවනාව ගැන මොන හරි ගැටලු තියෙනවා නම් මේක ලියලෙව්වාම අපි කතා කරමු. හැබැයි සාධනීය ගැටලු තමයි. මේ නැත්තම් ලංකාවේ මිනිස්සු අහන ප්‍රශ්න දිහා බැලුවාට පස්සේ ආයෙ උත්තර දෙන්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා මේ සාධනීය මොන හරි ගැටලු තිබ්බොත් අපි ඒකට උත්තරයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක බණ ගැනම නම් මෙහෙට ඉන්න එපා. බණ අහන්න ඉන්ටර්නෙට් එකේ. මෙහි ඉන්න භාවනාව ගැන ඉගෙන ගන්න. අඩුපාඩු හදන්න පුළුවන්. මේ ශාලාවට අප ඔක්කොටම යම්කිසි දියුණුවක් කරා යන්න පුළුවන් අය. ඒකයි අද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. අද ඔයාලා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ මොනවා හරි වැඩ තියෙදි සමහර වැරදිලා ආපු අය ඇති. නිකන් අහම්බෙන් වගේ නිකන් පොඩ්ඩක් ගොඩ වෙලා යනවා වගේ ආපු අය ඉන්න පුළුවන් මෙතන. ඒ ගොඩාක් සැලසුම් කරලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ ආවෙත් මේ අවබෝධය කරා යන්න මහ විශාල ජවයක් තියෙන නිසාමයි ඔය පින්නතුන්ලා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔය පින්නතුන් මේක කරන්න ඕන. ඉතින් මේක කරන්නේ නැත්තම් වැඩක් නැහැ. මොකද අපිට මේ සෝවාන් වෙන්න නම් බෑ මෙහි නැත්තම්. එතකොට දැන් පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න ඔන්න ඔය රටාව පාවිච්චි කරන්න ආනාපාන සති උපාය මාර්ගය පාවිච්චි කරන්න. ඒකට අනුබලයේ විදියට සතර කමඨහන් වඩන්න උදේට 2ක් වඩන්න හවසට 2ක් වඩන්න විනාඩි 6 ගානේ. හොඳයි 6යි 12යි. බුද්ධානුස්සතියට විනාඩි 3යි මෛත්‍රියට විනාඩි 3යි. එතකොට රැයට අසුබයට විනාඩි 3යි මරණ සතියට විනාඩි 3යි. ඒකින් තමයි උදේට ජවයේ ඉන්නේ. ධර්මීදී අර උදේට භාවනාව දැන් අද ගොඩාක් වෙලාවට දවසක් දෙකක් කරලා ඊට පස්සේ ආය වැඩි අතෑරිලා යනවා. හොඳට බලන්නකෝ. ඒ අර මේ සතර කමඨන් වඩන්නේ නැති නිසා එහෙම වෙන්නේ. දැන් සමහර අය ඉන්න පුදුම උමනාවක් තියෙනවා. පුදුම උමනාවක් තියෙනවා. එතකොට එහෙම උවමනාවක් තිබුණාට මේ ඒක ටික දවසක් යනකොට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ උවමනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒක හේතුව අර සතර කමඨන් වඩන්නේ නැති නිසා. රැට මරණ සතියෙන් තමයි උදේ භාවනාවට ජවයේ ගන්න. පොඩි පොඩි උපක්‍රම ඒවා. රෑ නිින්දට යන්න කලින් යා මරණ සතිය වැඩුවාම ඒකෙන් තමයි උදේ භාවනාවට ජවය හැදෙන්නේ මනස තුල. මේ භාවනාවට ජවයක් ඕන. නැත්තම් මේක කරන්න බෑ. භාවනාවට ජවයක් ඕන. ඊට පස්සේ ආ කරන්න ඕන දේ තමයි මේ විදියට භාවනා කරන යද්දී දැන් ඔය මේ බුද්ධ ශාසනයේ තියෙනවා 이르දිපාද ධර්ම කියලා කොටසක් එකක් අදිෂ්ඨාන කරගන්න ඕන. මොනවද 이르දිපාද කියන්නේ? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන 이르දිපාද තියෙනවා. ඒ 이르දිපාද වලින් එකක් අදිෂ්ඨාන කරන්න ඕන. ඡන්දේ හරි, සිත්න වීරිය හරි අදිෂ්ඨාන කරගන්න. හතරම අදිෂ්ඨාන 이르දිපාද හතරම මේ කාලේ වඩන්න බෑ. මේ කාලේ කාටවත් 이르දිපාද ධර්ම හතරම නම් පින්වත්නි වඩන්න බෑ. එකයි වඩන්න පුළුවන්. අමාරුයි මේ කාලේ. ඒ 이르දිපාදයක් කියලා කියන්නේ ඒකෙන් තමයි 이르දිය උපද්දවන්නේ. 이르දිපාද කියන්නේ ඒකට නිකම් ඡන්දේ කියන්නේ කැමැත්ත, වීරිය කියන්නේ සම්මා වායාමය, ඊට පස්සේ චිත්ත කියලා කියන්නේ මේ භාවනා කරන්න ඕන කියලා සිත, විමර්ශන කියලා කියන්නේ භාවනාවට අදාළ දේ විමර්ශනය කරනවා වගේ බොහොම පොඩිවට හිතන්න එපා. 이르දිපාද කියලා කියන්නේ 이르දිය උපද්දවන මූලික తত্ত্বය කියන එක. 이르දිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. මොනවද 이르දිය කියන්නේ? 이르දිය කියන්නේ මොනවද? 이르දිය කියන්නේ අභිඥා ඉද්දි, පරිඥා ඉද්දි, පහාන ඉද්දි, භාවනා ඉද්දි කියලා 이르දිය පැති කීපයක් තියෙනවා. දැන් ලංකාවේ අය 이르දිය කිව්වාම උඩින් යනවා වගේ එකක් නේ ඔළුවට එන්නේ. ලංකාවේ මිනිසුන්ට 이르දිය කිව්වාම නිකන් නොපෙනී යනවා වගේ එකක් නේද? එහෙම එකක් නෑ ඇත්තටම. ඒ කියන්නේ කෙනෙක් අහන්න බැලුවොත් නොපෙනී යන්න බැහැ. පුළුවන් ඒක මහ විශාල ගැඹුරු ආධ්‍යාත්මික ක්‍රමවේද ඒවා වෙනුවෙන් තියෙනවා. කසින භාවනා වලින් ගන්න අනුබලය තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ භාවනා ක්‍රම තියෙනවා. නමුත් අපිට ඒවා වැඩක් නෑ ඉච්චර. අපිට වැඩක් නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ අර ස්වාමීන් වහන්සේට මේ 이르දි ප්‍රාතිහාර්ය පාලා හරියට ගරහා කළානේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? අර සඳුන් පාත්‍රයක් අරගෙන ආපු භික්ෂුවකට ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමන්නේ. උන්වහන්සේට ඒකට ගරහා කළේ මේ
සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා එ르දිය පාන එක හරියට ලාභ මිලකට වෙසඟනක් ඇඳුම් වුණා දැම්මා වගේ කියලා කිව්වේ. කවුද බුදුරජාණන් වහන්සේ වදාළේ? ලාභ මිලකට වෙසඟනක් Tamanගේ ඇඳුම් ටික ගලවලා දැම්මා වගේ වැඩක් නේ ඔහි කරේ කියලා බැන්නේ. රහතන් වහන්සේට එහෙම කිව්වේ. රහතන් වහන්සේ මුල් කරගෙන පවා බලන්නකො විනී ශික්ෂා පනවලා තියෙනවා. ලාභ මිලකට වෙසඟනක් ඇඳුම් වුණා දැම්මා වගේ වැඩක් නේ මේ ඔයා කළේ කියලා ඒ භික්ෂුවට ඒ කරපු වැඩේ පිළිබඳ යම්කිසි චෝදනාත්මකව බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා රහතන් වහන්සේ නමකට. එතකොට එ르දිය කියන්නේ ඒ වගේවම නෙමෙයි ඒවත් පුළුවන් කරන්න. භාවනාවෙන් ඒවා කරන්න පුළුවන්. එතකොට භාවනාවෙන් ගොඩාක් ඒවා කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ඔය භාවනාව ගොඩාක් කාලයක් කරාට පස්සේ මම කිව්වා අමනුස්සයෙ හැම පේනවා කියලා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා කවදාවත් මේ අමනුස්සයා දිහා බලන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔය පින්නතුන්ලාට කාගේ හරි අමනුස්සයෙක්ගේ බැල්මක් තියෙනවා කියලා. භික්ෂුවක් බලන්නේ නැහැ ඒ දිහා. ඒ දිහා බලන්නේ නැහැ. ඒ ඉස්සලා අහනවා ආජීවයට හොඳ නැහැ නැත්නම් ඒ භික්ෂුවගේ ආජීවයට හොඳ නැහැ. එහිම ආවට ගියට බලන්නේ නැහැ. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේවත් කෙනෙක්ගේ සිත දිහා බලන්නේ නැහැ. එයාට අවබෝධයට අදාළ උපකාරය කරන අදහසින් තොරව. ඒක ආජීවයට හොඳ නැහැනේ. කෙනෙක්ගේ ආජීවයට කොච්චර එක නරකද? බුදුරජාණන් වහන්සේ මේ බලඳනකොට කෙනෙක්ගේ ළඟ ඉන්න කෙනාගේ පාත්‍රය දිහාවත් බලන්න එපා කියලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ හොඳට ඔළුවට ගන්න මේ ධර්මයේ හැඩය. ඊට පස්සේ යා කරන්න ඕන මූලික දෙයක් තමයි මේ සාමාන්‍යයෙන් අර එ르දිපාදයේ අදිෂ්ඨාන කරගන්න කෙනා එතකොට යා ඒ එ르දිය අදිෂ්ඨාන කරන්නේ අපි හිතමුකෝ බලවත් ඡන්දයක් මේ බලවත් ඡන්දේ එ르දිපාදී කියලා. එතකොට ඡන්දේ එ르දිපාදී අදිෂ්ඨාන කරන්නේ අභිඤ්ඤා එ르දිය, පරිඤ්ඤා එ르දිය, පහාන එ르දිය, භාවනා එ르දිය පිණිස. එතකොට සමත විපස්සනාවේ අර්ථය පිණිස මේ වීරිය වේවා මේ සිත වේවා මේ ඡන්දය වේවා කියලා යා භාවනාවට කලින් අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒක තමයි හැම මස්ලේ නහර ඇට මිදුළු වේලිලා ගියොත් වේලිලා ගියාවේ. ඒ වීරිය කියන්නේ අන්න එහෙම එකක්. ඉතුරු වෙන එකක් ඉතුරු වෙනාවේ. හැබැයි සමත විපස්සනාවේ යම් ඉහළ අර්ථයක් ඇද්ද ඒ අර්ථය උපදවාගෙන මිසක් නැගිටින්න හිත පහළ වෙන්න එපා කියලා අන්න එහෙම අදිෂ්ඨාන කරනවා. එතකොට යා උදෙන් අදිෂ්ඨාන කරනවා මේ පහාන 이르දිය පිනිස. පහාන 이르දිය පිනිස කොහොමද අදිෂ්ඨාන කරන්නේ? අපි තුමු ඡන්දේ කියලා. මා තුල උපන් ඡන්දය හැම මස්ලේ නහර ඇට මිදුළු වේලිලා ගියොත් වේලිලා ගියාවේ. ඉතුරු වෙන මොන හරි තිබ්බොත් ඉතුරු වුණාවේ. ලෝකේ අහිමි වෙනවා නම් අහිමි වුණාවේ. ලැබෙනවා නම් ලැබුණාවේ. අවිද්‍යාවයි භවතණ්හාවයි දුරු කිරීම පිණිසමයි මගේ මේ වීරිය. අවිද්‍යාවයි භවතණ්හාවයි දුරු වෙන්නේ නැතුව මම මැරෙන්න එපා කියලා භාවනාවට කලින්ම අදිෂ්ඨාන කරනවා. ඒකට කියන්නේ පින්වත්නි පහාන 이르දිය පිණිස ඡන්ද 이르දිපාදේ කියලා. පහාන මොකද්ද පහාන? අවිද්‍යාවයි භවතණ්හාවයි ප්‍රහාණය කිරීම පිණිස. අන්න එහෙම. එයා අදිෂ්ඨාන කරනවා. හැම මස්ලේ නහර ඇට මිදුළු වේලිලා යනවා නම් වේලිලා ගියාවේ. මා තුල උපන් මේ භාවනාවට උපන් ඡන්දය. ඡන්ද 이르දිපාදේනේ අදිෂ්ඨාන කරන්නේ. මා තුල උපන් මේ ඡන්දය සම්පූර්ණයෙන් නාම රූප ධර්මයන්ගේ යථාභූත ඥානයේ පිණිස උපකාර වේවා. යථාභූත ඥානිය නැතුව ලෝකේ අහිමි වෙනවා නම් අහිමි වුණාවේ ලැබෙනවා නම් ලැබුණාවේ. නාම රූප ධර්මයන්ගේ පරිපූර්ණ අවබෝධයේ පිණිස මම ඒ අවබෝධයෙන් තොරව මම මිය යන්න එපා කියලා උදෙන්ම අදිෂ්ඨාන කරනවා. අභිඤ්ඤා 이르දිය. ඊට පස්සේ මේ නාම රූප ධර්මයන්ගේ පරිපූර්ණ අවබෝධය තුළ සම්පූර්ණයෙන් කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස මේ නාම රූප ධර්මයන් දුකක් වශයෙන්ද මේ නාම රූප ධර්මයන් විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නා බවද විඥානීය නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව පදනම් කරගෙන ගොඩනැගෙන මේ නාම රූපයන්ගේ නිරෝධය අත්දකින්න පුළුවන් බවත් ඒ නිරෝධය පිණිස විසුද්ධගත වීම පිණිස බුදුරජාණන් වහන්සේ සත්‍යයේ විසුද්ධිය පිණිස නාම රූප ධර්මයන් උපයෝපාදාන අභිනිවේෂ අනුසේ කඩා දැමීම පිණිස යම්තාක් පිරිසුදු පැහැදිලි මේ පූර්ණ අවබෝධයක් වදාලාද ඒ පූර්ණ අවබෝධය නැතුව නම් අනේ මම මැරෙන්න එපා කියලා භාවනාවට කලින්ම අදිෂ්ඨාන කරනවා. ඒකට කියන්නේ පරිඤ්ඤා 이르දිය කියලා. ඔන්න ඔය විදියට භාවනාවට කලින්ම එක ඡන්දය හරි වීරිය හරි හිත හරි විමර්ශනය හරි අදිෂ්ඨාන කරනවා. ඔකට කියන්නේ එර්දිපාදේ අදිෂ්ඨාන කරන්නේ නැතුව කිසිම කෙනෙකුට මඟඵල ලැබෙන්නේ. එර්දිපාදේ අදිෂ්ඨාන අන්න ඔකට තමයි එර්දිපාදේ අදිෂ්ඨාන. මේවා කරලා බලන්න. මාසයක් කරලා බලන්න. ඔයගොල්ලෝ අවුරුදු ගාණක් භාවනා කරලා ලැබිච්ච නැති එකක් ලැබෙයි. ඔකට තමයි කියන්නේ එර්දිපාදේ අදිෂ්ඨාන කරනවා කියලා. එතකොට දැන් එර්දිපාද අදිෂ්ඨාන කරන්න කලින් එර්දිපාදේ දැනගන්නත් ඕනේ. යා එර්දිය දැනගන්නත් ඕන. අන්න ඒකනේ එර්දිය මොකද්ද කියලා.
මොනවාද 이르දිය? අභිඥා 이르දිය, පරිඥා 이르දිය, පහාන 이르දිය, භාවනා 이르දිය. එතකොට අභිඥාව මොකද්ද? නාම රූප පිළිබඳ නාම රූප පිළිබඳ ඥානෙ. පරිඥා 이르දිය නාම රූපයන් පිළිබඳ පූර්ණ අවබෝධය. නාම රූපයන් දුකක් වශයෙන්ද නාම රූපයන්ගේ දුකේ සමුදය මොකද්ද කියලා, දුකේ නිරෝධය මොකද්ද කියලා, දුකේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මොකද්ද කියලා හොත්තට එයා දැනගන්න පූර්ණ අවබෝධය. චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බලනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බලන කෙනා ඊට පස්සේ පහාන 이르දිය. කොහොමද මේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කරන්නේ කියන එක. අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කිරීම පිණිස මම සමත විපස්සනා වශයෙන් වඩන කුසලතාවය භාවනා 이르දිය. ඔය ටික වෙනුවෙන් ඡන්දය හෝ ඡන්ද චිත්ත විරිය විමර්ශන කියන හතරෙන් එකක් අදිෂ්ඨාන කරනවා. එතකොට ඒක කරන්නේ භාවනාවට කලින්. භාවනාවට කලින් කියන්නේ මේ වැඳගෙන නෙමෙයි, එහෙම භාවනාවට වාඩි වෙලා තමයි හිතන්නේ. කොහොමද හිතන්නේ? මගේ හැම ඒක ඇත්තටම ඔය බුදුරජාණන් වහන්සේ තුල බෝධිසත්වයන් වහන්සේ තුල මතුණා වගේ වීරියක් එන්නේ නැහැ. උන්වහන්සේත් එහෙමනේ චතුරංග සමන්නාගත වීරිය කියලා අපි අදිෂ්ඨාන කරන්නේ. උන්වහන්සේ ඒකනේ අදිෂ්ඨාන කළේ. භාවනාවට කලින් උන්වහන්සේම අදිෂ්ඨාන කළානේ. හැම මස්ලේ නහර භාවනාව ආනාපාන සති පබ්බයට ඉස්සෙල්ලා එහෙමනේ අදිෂ්ඨාන කරන්නේ. හැම මස්ලේ නහර ඇට මිදුළු වල වේලෙන දෙයක් වේලුණාවි, ඉතුරු වෙන දෙයක් ඉතුරුණාවි අවබෝධ කරලා මිසක් නැගිටින්නේ නැහැ. අන්න එතනින්නේ අවබෝධය මත උනේ. ඒ සිත ඕනමයි අවබෝධයට. නැත්තම් බෑ. ඒ සිත පින්වත්නි අවබෝධය කරා යන කෙනෙකුට හරියට උවමනා කරනවා. ඒක නැත්තම් බෑ භාවනා කරන්න පින්වත්නි. භාවනා කරන්න පුළුවන් ප්‍රතිඵල නැහැ. එතකොට යා මොකද්ද කරන්නේ? යා භාවනාවෙන් වාඩි වෙලා අදිෂ්ඨාන කරනවා. අර චතුරංග සමන්නාගත වීරිය තරම්ම මේක ප්‍රබල නැහැ. ඇයි ප්‍රබල නැත්තේ? අවබෝධය බුදුරජාණන්සේ මතු කරලානේ තියෙන්නේ. එතකොට ඒ කාලේ අවබෝධය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහනේ බුදුරජාණන් වහන්සේ. දැන් අපි ඒක දන්න නිසානේ අභිඥා 이르දි, පරිඥා 이르දි, පහාන 이르දි, භාවනා 이르දි කියන එක අපි දැනගෙනනේ. ඒක නිසා අපේ කතාව ප්‍රබල නෑ ඉච්චර. අර බුදුරජාණන් වහන්සේ නමක් චතුරංග සමන්නාගත වීරියෙන් කරාපු දේ තරම් ප්‍රබල නෑ. හරි. හැබැයි ඒක නැත්තම් උන්වහන්සේවත් අවබෝධයටපත් වෙන්නේ නෑ. ඒකයි අවබෝධයටපත්. ඒවා අපි සරලයි වගේ හිතුවට ඒ වගේ මහ විශාල ගැඹුරක් තියෙනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරන්නේ ඒකයි. බුද්ධත්වයේ ලැබුණේ ඊට පස්සේනේ. අන්න ඒ වගේ සෝතාපන්න මාර්ගයද ඵලයද පිණිස යම් පුද්ගලයෙක් එක අදිෂ්ඨාන කරන්න ඕන. ඒතර එයා ඡන්දේ වගේ එකක් අදිෂ්ඨාන. ඒක ඡන්දේ කියන්නේ කැමැත්ත නෙමෙයි. කැමැත්ත දැනුත් තියෙන නිසානේ ඔය ඇවිල්ලා තියෙන්නේ. මේ ඡන්ද එ르දිපාදේ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ කැමැත්ත නෙමෙයි. මේ ඡන්ද එ르දිපාදේ අදිෂ්ඨාන කරාම gedara කෙනෙක් මැරුණත් භාවනා කරන්න හිතෙනවා. දැන් අද භාවනා කරන්න හිතෙනකොට ඒක කල් දාන්න හේතු ගොඩාක් යෙදෙනවනේ. දැන් භාවනා කරන්න හිතෙනකොටම ඒ භාවනාව කල් දාන්න හිතෙනවනේ. හිත කරනවා ලබනවා. ඒ ඡන්ද එ르දිපාදේ නැතිකමට. දැන් මට එක තරුණයෙක් කිව්වා එක වතාවක් අනිල් සවනංශ මම මට ආරංචි වුණා මට කෝල් කරේ කවුරු හරි කෙනෙක් මේ අපි බොහොම දන්න කෙනෙක් එයාගේ මල ගෙදරක් වෙලා. කවුරු හරි කෙනෙක් මැරිලා. ඉතින් ඕක ගැන මොකක් හරි කතා කරන්න ගත්තාම අනේ මං කෝ දැන් මොකක් හරි කතාව දුරදිග ගිහින් හෙට උදේ ඉන්නවද කියලා මම ඇහුවා මොකක් හරි එකට. හොඳට ධර්මයක් දියුණු කරන කෙනෙක්. එයා ඊට පස්සේ කිව්වා අනේ සනස මං උදේ නන්නේ මං ඇයි කියලා. එතකොට කිව්වා මම හෙට මහියංගන සෑයට යනවානේ භාවනා කරන්න. මං කොහොම ගෙදර කෙනෙක් මැරිලානේ. දැන් ඔයාලා ගෙදර කෙනෙක් නේ මැරිලා ඉන්නේ පිට කෙනෙක් නෙමෙයි. ඒ වුණාට සනස මම මේ අයට කියන්නේ මං හැමදාම ඉරිදට මේ මහියංගන සෑය ළඟ භාවනා කරනවා ගිහින්. මේ තරුණයෙක් මට කියාපු එකක්. ඉතින් මේ මැරිච්ච මිනිස්සයා ස්වාමීන් මැරුණානේ. ඒ නිසා නමුත් මම හිත උදේම යනවා මේ අයට කියන්නේ නැහැ කිව්වා ගෙදර අයට. කියන්නේ නැතුව මං හිමීට මහියංගනේ වෙනදා වගේම ගිහින් භාවනා කරනවා. අන්න ඒක තමයි ඡන්ද එ르දිපාදේ. ඒ ඡන්ද එ르දිපාදේ අදිෂ්ඨාන කරාන්ට පස්සේ පසුගාමිත්වයක් එන්නෙම නැහැ. ඇයි තමන්ගේ හැම මස්ලේ නහර දිය වුණාවි මම නම් මේ සමාධිය උපදවන එක නවත්තන්නේ වගේ කින්නේ පටන් ගන්නෙ. එතකොට හිත ඒකට පෙළඹෙනවා. ඒක එළියට කියන්න යන්නත් එපා. ඉන්න අයට කියන්න එපා. මොකද ඉන්න අය හිතන්න පුළුවන් ඕක අසත්පුරුෂකමක් විදියට. කියන්න යන්න එපා කාටවත්. එහෙනම් මතක තියාගන්න භාවනාවට කලින්ම ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන කියන ඉර්ධිපාද හතරෙන් එකක් අදිෂ්ඨාන කරන්න. මාතුල මෝරණ ඡන්දය
අනේ අභිඥා 이르දිය පරිඥා 이르දිය පහන 이르දිය භාවනා 이르දිය පිණිස වේවා. එක්ක වීරිය. මා තුළ ඇතිවෙන වීරිය මට මේ අභිඥා 이르දිය පරිඥා 이르දිය පහන 이르දිය භාවනා 이르දිය පිණිස වේවා. කිය එකක් අදිෂ්ඨාන කරගන්න. එකයි අදිෂ්ඨාන කරන. ඔක්කොම කරන්නේ කොහොමද ඒක කරන්නේ? භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා රම්මණයට සමවදින්ට කලින් එයා හිතනවා මගේ හැම මාස්ලේ නහර ඇට මිදුළු වේලිලා යනවනේ. ඒ කියන්නේ අර එතකොට ජීවිත තණ්හාව ඇත්ත හැරින්න තමයි එහෙම හිතන්නේ. ජීවිතේ එහෙම නැතු මේ දාඩිය දාගෙන භාවනා කරන්න ඕන. මොකද එච්චර ජවයකින් මං ආවේ කි එහෙම එකක් නැහැ. ජීවිත තණ්හාව කඩා වැටෙන්න තමයි ඔය කල්පනා කරන්නේ. මොකද අපිට තියෙන ජීවිත තණ්හාවක් නේ. කඩා වැටෙන්න අපි කල්පනා කරනවා ඡන්ද මේ එයා අදිෂ්ඨාන කරනවා අම මස්ලේ නහර ඇට මිදුළු වල වේලෙනවා නම් වේලුණාවේ තියෙන දෙයක් ඉතුරු වෙනවා නම් ඉතුරුණාවේ ලෙඩ වුණාවේ කමක් නැහැ. භාවනාවේදීම මැරුණත් මට ප්‍රශ්නයක් නැහැ වගේ නිකන් අතහැරලා දාලා ජීවිත තණ්හාව අතහරින්න තමයි ඒක කරන්නේ. ඒවා අතහැරෙනවා නම් අතහැරුණාවේ වේලෙන එකක් වේලුණාවේ ඉතුරු වෙන කෑල්ලක් මොනවාරි ඉතුරුණාවේ. හැබැයි අභිඥා 이르දි මේ නාම රූප ධර්මයන්ගේ ඥාණයෙන් තොරව අනේ මට නම් මම මැරෙන්න එපා. ඒක තමයි අදිෂ්ඨාන කරන්නේ. ඒකට බරප ඡන්දේ අදිෂ්ඨාන කරනවා. මේ නාම රූප ධර්මයන්ගේ පූර්ණ අවබෝධයෙන් තොරව පරිඥා 이르දි. පූර්ණ අවබෝධයනේ පරිඥා කියන්නේ. පූර්ණ අවබෝධය. ඒක පූර්ණ අවබෝධය කියන්නේ අර නාම රූප ධර්මයන් චතුරාර්ය සත්‍ය අනුව විමසා බලන කම. එම විමසා බැලීමකින් තොරව අනේ මම මැරෙන්න එපා. එතකොට පහන 이르දිය මේ නාම රූප ධර්මයන් පිළිබඳ තමා තුළ පවතින අවිද්‍යාවද භවතණ්හාවද නිසා තමයි නැවත නැවත නාම රූප හටගන්නේ. එතකොට නැවත නැවත නාම රූප හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාවද භවතණ්හාවද නිසා. නැත්නම් නාම රූප හටගන්නේ නැහැනේ. එතකොට අවිද්‍යාවද නාම රූපයන්ද නිරුද්ධ කිරීම පිණිස අනේ ඒවා නිරුද්ධ වෙන්නේ නැතුව මම මිය යන්න එපා. එහෙම අදිෂ්ඨාන කරනවා. ඒකට කියන්නේ පහන 이르දිය. මොකද පහන අවිද්‍යාවයි භවතණ්හාවයි ප්‍රහාණය කිරීම ගැන හිතන්න. ඊට පස්සේ භාවනා 이르දිය කියන්නේ මේ සමත විපස්සනා වශයෙන් යම්තාක් ප්‍රතිලාභයක් ඇද්ද ඒ ප්‍රතිලාභي ඒ මොකක්ද ඒ ප්‍රතිලාභي ඒ ප්‍රතිලාභي තමයි පළවෙනි ධ්‍යානෙ. සමත භාවනාවේ ප්‍රධාන ඉලක්කය කියන්නේ පළවෙනි මෙන්න මේ විදිහට අදිෂ්ඨාන කළාම තමයි අර ධ්‍යාන ඵල සමාපatti උපදින්නේ. එහෙනම් මතක තියාගන්න මේක ඉතා වැදගත් දෙයක්. පළවෙනි එක මොකද්ද? පළවෙනි ධ්‍යානයේ පිණිස උපාය මාර්ග පියවරින් පියවර අර ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ ඒක. විතර්කය අදිෂ්ඨාන කරනවා, විචාරය අදිෂ්ඨාන කරනවා, දෙකම අදිෂ්ඨාන කරනවා, විතක්ක විචාර ප්‍රීතිය තුනම අදිෂ්ඨාන කරනවා. සැපේ විතරක් දැනෙන්නේ. සැපේ විතරයි දැනෙන්නේ. හොඳට කරලා බලන්නකෝ. ප්‍රීතිය විතරක් ලැබේවා කියලා හිතනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඔක්කොම දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව සතියක් විතර. සතියක්ම දැන් කරනවනේ හැමදාම උදේ. එතකොට අරක හොඳට වශී වෙන්න ගන්නවා. ඒක වශී වෙන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රීතිය ඒකාග්‍රතාව විතරක් තිබේවා කිව්වම ඉතින් වෙන මොකක්වත් විතර්කෙන්නේ නැහැ. හිත එක තැනක නැවතිලා ඉන්නවා වගේ දැනේ. ඕගොල්ලන්ට එහෙම අත්දැකීම් ඇතිනේ ඕනතර. භාවනා කරද්දී නිකන් සිත ගැඹුරු තැනක නැවතිලා තද නින්දට වැටිලත් නැහැ. නමුත් මේ ඉන්න පුළුවන් ඕන තරම් ඇඟ දැනෙන්නෙත් නැහැ, කය දැනෙන්නෙත් නැහැ, කොන්දේ අමාරුවක් දැනෙන්නෙත් නැහැ. ඔහෙ ඉන්න පුළුවන්. එහෙම එකක් තියෙනවනේ හොඳට කර. ඔය එක වැඩි වෙලා යන්නෙත් නැහැ. අතන මේ ඒකාග්‍රතාවේ එන්න නම් ඔය විතක්ක විචාර ප්‍රීති මොකක්වත් ඕනේ නැහැ. ඒක නිකම්ම එනවා. හිටිගමන් ඒක නිකම්ම එනවා. ඒක හරිම ලේසි. ඔය විතර්ක මේ ප්‍රීති සුඛ උපද්දවන තරම්වත් අමාරු නෑ ඒක. දැන් ප්‍රීතිය සැපේ කියලා භාවනාවෙන් උපදින ඒවා තියෙනවනේ. ඒවා තරම් අමාරුත් නෑ ඒකාග්‍රතාවය. ඒ නිසා මේවා එකින් එක කරනකොට ලේසි. ඒකාග්‍රතාවය කියන්නේ මොකක්වත් හිතට වැටෙන්නේ නැහැ. සිතුවිලි ගලන්නෙම නැහැ. හිත එක තැනක නැවතිලා ඉන්නවා. ඒකට තමන්ට හොඳටම පේනවා නින්දට වැටිලා නැති බව. නින්දට වැටිලා නැහැ. තමන්ට වැටෙනවා ගැඹුරු තැනක හිත තියෙනවා වගේ නිකන්. ඒ අත්දැකීම් විස්තර කරන්න බෑ. නිකන් ගැඹුරු තැනක හිත නිකන් තියෙනවා එක තැනක. හිත වහා දුවන ගතිය අඩුයි කියලා තේරෙනවා. මොකක්වත් සිතුවිලි එන්නෙත් නැහැ. නිකන් මානසිකාරය කරොත් තේරෙනවා නෑ තවම නින්දට වැටිලවත් සිහි විසඤ්ඤ වෙලාවත් මොකක්වත් නැහැ කියලාත් දැනෙනවා. ඒක ලේසි ඔක්කොටම වඩා. ඒකාග්‍රතාවය. ඒක උපද්දවන එක හරිම ලේසි. එතකොට මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයෙන්ම විනාඩි 20ක් 25ක් ඉඳ ලැබේවා කියලා හිතුවම පින්වත්නි ඔය ඔක්කොම එක මිටකට හිතේ පවතින්න ගන්නවා. අන්න ඕකට තමයි පළවෙනි ධානය කියලා කියන්නේ. එතකොට මේ පළවෙනි ධානය කියන එක ගොඩාක් අමාරු එකක් නෙමෙයි. හැබැයි මේක දන්නේ නැති කෙනා කොච්චර වීරිය කළත් පළවෙනි ධානය උපදින්නේ නැහැ. මේ කාලේ නම් උපදින්නෙම නැහැ. මට හම්බෙලා තියෙනවා අවුරුදු 30 භාවනා කරපු අය. චිත්ත සමාධිය නැතුව.
හැබැයි මට හම්බුණා පහුගිය කාලේ අවුරුදු 15ක් චිත්ත සමාධිය නැති නෝන කෙනෙක්. ඒ නෝනා හැබැයි මේ ක්‍රමයට මාසයයි කළා. යා හුරුයිනේ භාවනා කරන්න. ඒ නිසා යා ඉක්මනට මේ වැඩේ කරගන්නවා. කරලා බලන්න. හරිද? එතකොට දැන් ඔන්න පළවෙනි ධ්‍යානයේ තියෙනකොට පළවෙනි ධ්‍යානයේ උපදිනකොට ඊට පස්සේ විශ්ලේෂණය කරන්න පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් හදිස්සි වෙන්න එපා දෙවෙනි ධ්‍යානෙට යන්න. එතකොට පළවෙනි ධ්‍යානියත් කඩා වැටෙනවා. දෙවෙනි ධ්‍යානෙට යන්න හදිස්සි වෙන්නේ නැහැ. දැන් අර ඔකට ධර්මයේම උපමාවක් තියෙනවා. හොඳ ලස්සන උපමාවක් තියෙනවා. මේ ගොනෙක් උඩට තනකොළ උඩට යම් කන්දකට ගියාට පස්සේ යටින් තනකොළ පේනවලු. යට මේ භූමියක ලස්සනට තනකොළ හැදිලා මේ බුදුරජාණන්සේ පාවිච්චි කරපු උපමාවක් ඈ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු මේ උපමාව හරි ලස්සන එකක්. උඩට ගියාම යටින් තනකොළ පේනවා. එතකොට මේ ගෝනාට තනකොළ ගැන ආසාවක් එනවලු. එතකොට මෙයා කකුල් හරියට පිහිටව ගන්න නැතුව අර තනකොළ ගොඩට පනිනවලු. එතකොට යා අමාරු වැටෙනවලු. ඉදිරිපා පිටිපස්සේ පා ටික හරියට පිහිටවාගෙන තමයි ජවයේ ගන්න ඕනේ. තනකොළ දැක්ක කියලා තනකොළ වලට තණ්හාවෙන් පැන්නොත් එම් සමහරට අතප්පයක් කැඩෙන්න පුළුවන් ගොනාගේ. ඒ නිසා ඔය පළවෙනි ධ්‍යානෙ ඉපදුනාට පස්සේ යාට හිතෙනවා දෙවෙනි ධ්‍යානයටත් යන්න ලේසි කියලා. ඇත්තට මේක ලේසි. නමුත් එහෙම දෙවෙනි ධ්‍යානෙවත් ඕනේ නැහැ සෝවාන් වෙන්න. කෙනෙක් කියාවි දෙවෙනි ධ්‍යානෙ ඕන කියලා ඕනේ නැහැ සෝවාන් වෙන්න. පළවෙනි ධ්‍යානෙ යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න ඕනේ. පළවෙනි ධ්‍යානෙ උපදින්නෙම නැහැ කියලා හිතන්නකො. උපදින්නෙම නැත්තම් පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච ලක්ෂණ ටිකක් ඇතුලේ විදර්ශනා කරන්න පුළුවන්. හරිද? ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ ආට ඔතනින්ම ඕනනම් සෝවාන් වෙන්න පොඩි පොටක් පාද. ඔතනින් මම දැන් මේ වෙලාවේ මට ඔය හරහා සෝවාන් වෙන ක්‍රම 30ක් විතර කියන්න පුළුවන්. ඒ දැන් ඔතනට ආවිල්ලා සෝවාන් වෙන ක්‍රම 30කට වඩා කියන්න. කාටවත් කියන්න බෑ ඔක වැරදි කියලා. මේ ශාලාවේ මාස ගණන් අවුරුදු ගණන් භාවනා කරන කෙනෙකුටවත් අනේ හඳුරුනි ඔය ක්‍රමේ නම් වැරදි කාටවත් කියන්න බෑ. ඕන නම් යාට මෙන්න මෙහෙම බොහොම පහසු ක්‍රමයකට සෝවාන් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔය විදියට පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්තාම උපදිනවා ඇත්තටම. ඒක බැරි වෙන්නේ නැහැ. ඒක උපදිනවා. හරියට අකමැති වුණත් උපදිනවා. අකමැති වුණත් උපදිනවා. ඒ කියන්නේ අපි අර ධර්මයේ උපමාව තියෙන්නේ. පින්වත්නි කිරි බොන්න අකමැති මිනිහෙක් වුණත් තන බුරුළු හරියටම අල්ලලා කිරි දෙව්වොත් මම කිරි බොන්න කැමති නැහැ කියලා වුණත් කිරි දෙව්වොත් කිරි එනවා. එළදෙනගේ. එයා කිරි බොන්න කැමති නැති හැබැයි ඉතින් එයා කොච්චර කිරි බොන්න කැමති වුණත් අං වලින් කිරි දෙව්වට කිරි එනවද? ලංකාවේ භාවනා ඔන්න ඔය වගේ. ලංකාවේ මිනිසුන්ගේ භාවනා කිරි බොන්න ආසාව තියෙනවා. නමුත් එයා කිරි දොවන්නේ අං වලින් අන්න ඔය වගේ. කොච්චර ආසාව තිබ්බත් කිරි දොවා ගන්න බෑ යාට එළදෙනගේ. එතකොට එළදෙනකකින් කිරි දොවනවා නම් එයා බොන්න අකමැති වුණත් හරියටම තනබුරුළු අල්ලලා ඒවා පිරිසිදු කරලා එයාට කිරි ටික දොවා ගත්තොත් එයා අකමැති වුණත් එයාට කිරි ලබා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ. හරිද? අකමැති වුණාට කමන්නේ. ඊට පස්සේ මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඕනනම් එයාට මේකෙන්ම ධම්මානුපස්සනාව වඩන්න පොටක් පාද ගන්න පුළුවන්. ධම්මානුපස්සනාව වඩන්න පොටක් පාද ගන්න පුළුවන්. නැත්නම් යාට පුළුවන් පළවෙනි ධ්‍යානයේ තුල රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං කියලා අර මේ ධ්‍යාන නිස්සය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ නම තමයි ධ්‍යාන නිස්සය සූත්‍රය කියලා. අන්න ඒ සූත්‍රය පොඩ්ඩක් බලන්න. හරිද? ඒ ධ්‍යාන නිස්සය සූත්‍රයේ තියෙනවා පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන දෙවෙනි ධ්‍යානෙට යන්නේ නැතුව කොහොමද සෝවාන් වෙන්නේ කියලා. හරිද? එතකොට ඒ ක්‍රමයේ පාවිච්චි. එතකොට දැන් මේවා මගේ ක්‍රම නෙමෙයිනේ. දැන් මම මේ සූත්‍රයත් කිව්වේ දැන්. පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන බුදුරජාණන් වහන්සේම වදාලා දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානට යන්නේ නැතුව පළවෙනි ධ්‍යානෙ උපදවාගත්ත කෙනා කොහොමද විදර්ශනාවෙන් උදව් අරගෙන මගඵල ලබන්නේ? එහෙම එකක් ධර්මයේ තියෙනවා. හරිද? එතකොට ඒ ක්‍රමයේ පාවිච්චි කරන්න නැත්නම් බොහොම ධම්මානුපස්සනාවට පොඩි උදව්වක් ගන්න පුළුවන්. ධම්මානුපස්සනාවට කොහොමද උදව්ව ගන්න? බලනවා මේ විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය එනකොට Tamanගේ සිතේ මැඬුණු නීවරණ ටික දිහා බලනවා. නීවරණ ටික ඒකාග්‍රතාවය උපදිනකොට කාමච්ඡන්දේ මැඩෙනවා. ප්‍රීතිය උපදිනකොට ව්‍යාපාදේ මැඩෙනවා. ඔන්න ඔය විදියට අර මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුජ්ජ, විචිකිච්ඡා කියන නීවරණ ටික අර එක එක මේ ධ්‍යාන අර මේ අපි කතා කරපු පළවෙනි ධ්‍යානයේ අංග පහක් තියෙනවනේ. ඒ අංග පහේදී අර ටික නිරුද්ධ වෙලා යනවා හිතේ. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනකොට හිතේ කාමච්ඡන්දයක් උපදින්නේ නැහැ.
අර භාවනා රම්මණී මතින් ඇතිවෙච්ච ඒකාග්‍රතාවයේ මත කාමච්ඡන්දේ නිරුද්ධ වෙනවා හිතේ. ඒ වෙලාවට විතරයි එච්චරයි. ආයෙ උපදිනවා භාවනාවෙන් නැගිට්ටට පස්සේ දරුවා පේනකොට, ගෙවල් දොරවල් දකින්නකොට ආයෙත් සුපුරුදු විදියට කාමච්ඡන්දේ ඇති වෙනවා. ඒක නැති වෙලා යන්නේ. ඒක ඇති වෙනවා. ඊට පස්සේ ව්‍යාපාදේ නැති වෙනවා, ප්‍රීතිය උපදිනවා. ප්‍රීතියට ව්‍යාපාදයට එකපාර හිතේ තියෙන්න බෑනේ. හොඳට බලන්නකෝ. ව්‍යාපාදේ නැහැ. ව්‍යාපාදේ අහලකවත් නැහැ. ව්‍යාපාදේ උපදින මෝහය අහලකවත් නැහැ මේ පළවෙනි ධ්‍යානිය තුල. එතකොට ව්‍යාපාදයේ දුර්වල වෙනවා ප්‍රීතිය උපදිනකොට. එතකොට මේ සැපය උපදිනකොට පින්වත්නි මේ ඒ පුද්ගලයා තුල ඇති වෙන මේ තීන මිද්දේ අයින් වෙලා යනවා. සැපේ උපදිනකොට හොඳට බලන්න කාය සැපෙන් තියදී නිින්ද යන්නේ නැහනේ. හොඳ සැපෙන් සනීපෙන් ඉන්න වෙලාවට පින්වත්නි හොඳ සතුටින් ඉන්න වෙලාව දැන් කය ජවයකින් තියෙනකොට නිින්ද යන්නේ නැහැ. හොඳට බලන්නකො සැපේ උපදින්න නිින්ද යන්නේ නැහැ හිතට. එතකොට දැන් ওই තීන මිද්දෙන් වගේ අපි හරි මැටකන්නේ නැහැ මේ වෙලාවට. තව ඉන්න හිතෙනවා භාවනාවෙන්. එතකොට දැන් බලන්න නීවරණමයි මැඩෙන්නේ මේ පහෙන් පහක් නැසිනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා. ඒ ටිකම මැඩිලා යනවා පිටනත්නි මේ පළවෙනි ධ්‍යානයේ විතර්කයේ ਵਿਚාරයේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවයේ උපදිනකොට. හරිද? එතකොට ඒ ටික උපදිනකොට අර ටික නැසිලා යනවා. ඒක තමයි වෙන්නේ. හරිද? ඒ ෆෝන් එක ඕෆ් කරගන්න යන්න එමිට ඕෆ් කරගන්න හදිස්සි නෑ. තමන්ගේ ජංගම දුරකථනය ඕෆ් කරලා මෙහෙට එන්න අරහින් ඇතුළට එනකොට එහෙම සද්ද ඇහුනට කමකුත් නෑ ඉතින්. ඒවට අපි ඉතින් දෝෂාරෝපණය කරන්නේ නෑ. එහෙම තමයි අපේ අතිනුත් ඔහොම වෙනවා. ඉතින් ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න ඕන එකක් නෙමෙයි. ඒක ඕෆ් කරගෙන ආවම හරි එළියෙන් එනකොට. එතකොට දැන් හොඳට බලන්නකෝ විතර්කයේ ਵਿਚාරයේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන පහ නිසා මැඩිලා තියෙන්නේ නීවරණ පහමයි. එතකොට විතර්කය ਵਿਚාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය. ඒක විතර්කයේ මත සැකය අයින් වෙලා යනවා. විචිකිච්ඡාව. හොඳට භාවනා රම්මණීය මත විතර්ක කරන්න විචිකිච්ඡාව නැසිලා යනවා. හොඳට බලන්නකෝ දැන් කාමච්ඡන්දේ නැසිලා යනවා ඒකාග්‍රතාවයේදී. දෙපළ මේ අපි හිතලා කියන ඒවා නෙමෙයි. දැන් මම මේකයි ආයෙත් කියන්නේ. කාමච්ඡන්දේ නැසිලා යනවා මොකේදද? කාමච්ඡන්දේ නැසිලා යනවා ඒකාග්‍රතාවයේදී. ව්‍යාපාදේ නැසිලා යනවා ප්‍රීතියේදී. මොකද ප්‍රීතියටයි ව්‍යාපාද දෙකම පවතින්නේ නැහැ නේ හිතේ. හරිද? ඒ දෙකම පවතින්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි විතර්ක කරන්න යා තුළ විචිකිච්ඡා උපදින්නේ නැහැ. සැකේ උපදින්නේ නැහැ. මොකද විතර්ක කරද්දී සැකයක් උපදින්න විදියක් නැහැ. හිතින් විතර්ක කරද්දී. විතර්ක නොකර ඉන්නකොට තමයි හිතේ සැකය උපදින්නේ. සැකයක් උපදින්නේ නැහැ පින්වත්නි. එතකොට මේ සැපේ Tamanගේ කායටනේ සැපේ දැනෙන්නේ. කාය පස්සද්ධියක් නේ උපදින්නේ භාවනාවේදී. සැපේ දැනෙද්දී පින්වත්නි ඒ පුද්ගලයා තුළ තීන මිද්දේ නිරුද්ධ වෙලා යනවා. තීන මිද්දේ නිරුද්ධ වෙලා යනවා. එතකොට දැන් අපිට තේරෙනවා උද්ධච්ච කුක්කුජ්ජ කියන එක අර ධ්‍යාන සමාපත්තියේදී ඉතුරු ලැබෙන යම් කිසි ආධ්‍යාත්මික සහනයක් ඇද්දී සහනයේදී නිරුද්ධ වෙලා යනවා. එච්චරයි. ඒකට අපි කියන්නේ ਵਿਚාරය කියලානේ. ඉතින් ඒක යම් කිසි භාවනා රම්මණේ මත ਵਿਚාරනකොට යා තුල මේ ඒ උද්ධච්ච කුක්කුච්චයක් තිබ්බනම් ඒක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඒතකොට ඉනි ඔන්න ඔය ටික හොඳට බලනවා. දැන් පළවෙනි ධ්‍යානෙන් උපදිච්ච ප්‍රීතිය පස්සද්ධිය ඇතුළෙම යා බලනවා. අනේ මේ මාට මේ භාවනා රම්මණේ මත ඇති වෙච්ච විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ආධ්‍යාත්මික අත්දැකීම් ටික ඇතුලේ මා තුල නැසිලා ගියේ නම් මොනවද? නැසිලා ගියේ නම් අන් කවර දෙයක්වත් නෙමෙයි. මා තුල නැසිලා ගියේ නම් මේ නීවරණ ටිකම නේද කියලා යා නීවරණ ටික දිහා බලනවා. නීවරණ ටික පෙර හටගෙන තිබ්බ විදිය බලනවා. ඔන්න අතීතයට බලනවා. දැන් බලන්නේ මේ අර පළවෙනි ධ්‍යානෙ මේ බලන එක තමයි අපේ රටාව. ඉස්සෙල්ලාම බුදුරජාන් වහන්සේ වදාළේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. එහෙමනේ වදාළේ. බුදුරජාණන් පටන් ගත්ත තැන මහණෙනි අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංඛාර නිරුද්ධ කරන්න පුළුවන්ය. සංස්කාර නිරුද්ධ කිරීමෙන් විඥාන. එහෙම කියන්නේ නැහනේ. ඉස්සෙල්ලාම කියන්නේ අරුබුදය ගැන කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා. දුක්ඛ සත්‍යයනේ කියන්නේ නිරෝධ සත්‍ය කියන්නේ නෑ පළවෙනි. يعني මේ රටාවමයි මෙතන පාවිච්චි කරන්නේ. මේ පින්නත් හොඳ පළල් දහම් දැනුමක් තියෙන්න ඕන. හරියටම පාර හොයාගන්න.
දැන් මෙයා බලන්නේ මොකද්ද? නීවරණ ටික දිහා බලන. දැන් ඉපදිලා තියෙන්නේ පළවෙනි ධ්‍යානය. ඒතර පළවෙනි ධ්‍යානය තුල විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සිත තියෙනවා. එහෙම දැනෙනවා යා. ඒ ටික ඔක්කොම පවතින්නේ නැහැ. එකට පවතින්නේ නැහැ කියලා කිව්වට පවතිනවා. ඒක කරලා බලනකොට තේරෙනවා. ඒ ටික ඒක මත පිහිටා දැන් බලන්නේ නැසුණු නීවරණ ටික දිහා. නිරුද්ධ වී ගිය නීවරණ ටික දිහා බලන පෙර ඇති වෙලා තිබ්බා නීවරණ ටික. ඒතර පෙර ඇති වෙලා තිබ්බ නීවරණ දැන් නැහැ. එච්චරයි. දැන් නැති නීවරණ ටික දැන් භාවනාවෙන් නැගිටම ආය ඇති වෙනවා. පෙර ඇති වෙලා තිබ්බ නීවරණ ටික ඒ ටික දැන් නැහැ. දැන් නැති නීවරණ ටික භාවනාවෙන් නැගිට ගමන් ආය ගලන්න පටන් ගන්නවා. ඒ විදිහට බලනවා. පෙර තිබ්බා දැන් නැහැ ඉස්සරහට තියනවා ආය. ওই විදිහට මානසිකාරය කරනවා නීවරණ ටික දිහා. ඊට පස්සේ ඒක දෙවෙනි පියවරේදී බලනවා පෙර ඇති වෙලා තිබ්බ නීවරණ නිරුද්ධ වීමෙන් තමයි දැන් තියෙන සිත ඉපදිලා. දැන් තියෙන සිත විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය දැන් තියෙනවනම් අර ඔක්කොම නිරුද්ධයි, පොඩ්ඩක්වත් හිතේ ඉතුරු නැහැ. එතකොට දැන් ඇතිවෙච්ච යම් කිසි ආකාරයක විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත යම් ආධ්‍යාත්මික තත්ත්වයක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තමයි ආය නීවරණ ටික උපදින්නේ. එතකොට යා දකින්න එක මිටකට තමයි බලන්නේ, වෙන වෙනම බලන්නේ නැහැ. එක මිටකට බලන්නේ. කලින් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේ තිබ්බේ නැහැ. භාවනාවට වාඩි වෙන්න කලින් තිබ්බේ නැහැ. ඒ කලින් නොතිබ්බ නිසා ඒ හිත තුල මොකද්ද තිබ්බේ? ඒ හිත තුල තිබුණේ පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච මේ ඔක්කොම නෙවෙයි, මේවා අඩු වැඩි වශයෙන් හිතේ පවතිනවා එච්චරයි. ඔක්කොම නෑ හැම වෙලාවෙම. අඩු වැඩි වශයෙන් කාම ලෝකේ ඉපදිච්ච මිනිහෙක්ගේ හිතේ ඕවා පවතිනවා. එතකොට දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ එක මිටකට බලන්නේ මොනවද තිබ්බේ කියලා ආය හොයාර අවුස්ස බලන්නේ නැහැ. එක මිටකට බලන්නේ. මේ ඇත්තට මේ ධම්මානුපස්සනාවට මේ උදව්ව ගන්න මේ ධම්මානුපස්සන වඩනවා කියන එක තවම නැහැ. දැන් ඔයාලා හිතාවේ මෙහෙම කිව්වම ධම්මානුපස්සනාව නේද වඩන්නේ එහෙනම් දැන් කියලා නෑ. තවම වැඩිමක් ගැන කතා කරලා නෑ මොකක්වත්. තවම වඩන්නේ නැහැ. පොඩි යම්කිසි පළවෙනි ධ්‍යානයට සම්බන්ධ යම්කිසි ආධ්‍යාත්මික අත්දැකීම් ටිකක් තියෙනවා එච්චරයි. එතකොට යා එක මිටකට අරගෙන පෙර බලන්නේ මොනවද? නීවරණ ටික දිහා බලන්න. පළවෙනි ධ්‍යානයේ දිහා බලන්නේ නැහැ. පෙර නොතිබී පෙර තිබ්බා නීවරණ අඩු වැඩි වශයෙන් ඒවා එක මිටකට අරගෙන බලනවා. කාමච්ඡන්දේ කොහොමද තිබ්බේ? ව්‍යාපාදේ තිබ්බේ? ඒවා බලන්නේ නැහැ. එහෙම බලන්න ගියොත් එතකොට මට ආයෙ වෙන කතාවක් චිත්තානුපසනාවෙන් කියන්න වෙනවා. ඒ නිසා මෙතනදී අපි ඒක ඕනේ ඔලුවට ගන්න. හරිද? දැන් එතකොට එයා මොකද කරන්නේ? නීවරණ ටික එක මිටකට අරගෙන බලන්නේ. එතකොට නීවරණ වෙන වෙනම බැලුවොත් මේ ධර්ම විදර්ශනාවට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා නීවරණ එක මිටකට අරගෙන බලනවා මට මේ කලින් නීවරණ අඩු වැඩි වශයෙන් තිබ්බා. ඒක නිරුද්ධ දෙවෙනි පියවර ඒක කලින් තිබ්බා දැන් නැහැ ඉස්සරහට ආය ඇති වෙනවා. එහෙම බලනවා. ඊට පස්සේ දෙවෙනි පියවරේදී බලනවා කලින් තිබ්බේවා නිරුද්ධ වෙලා තමයි දැන් එක ඇති වෙලා තියෙන්නේ. දැන් මොනවද ඇති වෙලා තියෙන්නේ? දැන් මොකක්ද ඇති වෙලා තියෙන්නේ? දැන් ඇති වෙලා තියෙන්නේ පඨම ධානයට අදාළ යම්කිසි සමහර පළවෙනි ධානයෙම නැතත් කමක් නැහැ. අපි හිතමු පළවෙනි ධානයෙම තියෙනවා කියලා. දැන් ඒක කරන විදියක් කිව්වනේ. ඇත්තටම මේක මේ කරලා දෙන්න බැරි එකක් නේ. බලන්නකෝ බුදුරජාණන් වහන්සේ අපිට මේ අනුදැනව අදාළදී මේක කරලා දෙන්න පුළුවන් නම් මම හිතනවා මේ ඔක්කොටම මේ වැඩේ කරලා තමයි බුදුරජාණන් සිපිරිඩුවම් පාන. ඒතර මේකෙදි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ඔයාලා පුද්ගලිකව ගෙවල් වලට ගිහින් මේකට වෙලාවක් හදාගෙන කරන්නේ. පින්වත්නි ඔයගොල්ලෝ දන්නවද? පැය 3-4 භාවනා කරන මිනිස්සු බිහි වෙලා ඉන්නවා දැන්. ඒගොල්ලෝ පුදුම සංසිඳීමකින් ඉන්නේ. පින්වත්නි මේ ලෝකේ අනික මේක වටිනා දේ තමයි ලෝකයේම ඝන ඇත්තටම මේකමයි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න පවා බලපාන දේ. ඒ කියන්නේ ලෝකයේම ඝන අන්ධකාරයක අවිද්‍යාව අන්ධකාරේ හිර වෙලා ඉද්දී දෙවියන්ට එකපාරටම පේන්නේ මේ ආලෝකයේ තුල ඉන්න කෙනා. දැන් අපිට සාමාන්‍ය බලපු ගමන් එළිය. ඒතර මේ බලන්න මේ වෙලාවේ මේ ඉරිදා උදේ කාලේ ගෙවෙන්නේ මේ කාලේ කොච්චර කෙලස් විතර්ක වෙනුවෙන් හෝටල් ගානේ කෑම බීම ගානේ ඊට පස්සේ විවිධ ලාමක ආස්වාදයන් පස්සේ ටීවී බලාගෙන ඕක දිහා උඩ බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවද? ඒ අතර බලන්නකෝ පින්වත්නි ඔය පින්නතුන් මේ ඇවිල්ලා මේ කෙලස් කඩාගෙන වැටෙන විදිය ගැන සාකච්ඡා කරනවා ඇවිල්ලා. දෙවියෝ මෙහි බලාපු ගමන් ඔය පින්නතුන් පේන්නේ. ඒකනේ රුවන්නේ ওই කතාවට කියන්නේ දිව්‍ය ලෝකෙන් බලපු ගමන් මහසෑය පේනවා කියලා දෙවිවරුන්ට. දිව්‍ය ලෝකෙන් එහෙන් බලපු ගමන් මනුස්ස ලෝකෙ බලනකොට මහසෑය ළඟලු. ඒකේ හේතුව මොකද්ද?
ලෝකෙම කෙලෙස් අන්ධකාරයක අවිද්‍යා අන්ධකාරයක හිර වෙලා ඉද්දි එකපාරටම විශාල පිරිසක් කෙලෙස් නැතුව ඇසුරු කරන තැනක් ඒක. ඒකයි එතන පේන්නේ. කෙලෙස් ඇසුරු කරන්නේ නැතුව තමයි සලපතල මළුවේ ඉන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, පාපී අකුසල් විතර්ක ඒවා තිබ්බත් උඩ මළුවේදී නෑ යාගේ හිතේ. එයාගේ ඔළුවේ වැඩ කරන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ නොයෙක් විතර්ක. ඒකයි ඔය නිකන් එක හරි දාර්ශනික කතාවක්. දෙවිවරු දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙ දිහා බලනකොටම දෙවිවරුන්ට පළවෙනියෙන් පේන්නේ මේ මනුස්ස ලෝකේ මහා සෑය කියලා කිව්වේ ඔන්න ඕකට. දැන් මේ වෙලාවේ වුණත් දෙවියන්ගේ යම් අවධානයක් තියෙනවා නම් මේ මනුස්ස ලෝකෙ දිහා බලනකොට විශාල ඝන අන්ධකාරයක් ඇතුළේ ඉඳි මේ භූමිය ආලෝකයකින් දිස්සෙන්න ගන්නවා. ඒතර බලපු ගමන් දෙවියන්ට අපිව තමයි මුණ ගැහෙන්නේ. ඇයි මේ බලන්න හෝරා ගානක් අපි කෙලෙස් විතර්ක නැතුව ධර්මය ගැන කතා කරනවා. ඒ ධර්මයේත් වල්පල් අරවා මේව මොකක්වත් නැහැ. මේ ගැඹුරු සමාධිය සම්බන්ධ, නිවන් මඟ සම්බන්ධ, විපස්සනාව සම්බන්ධ හේතුඵල ධම ගැන අපි තා ගැඹුරු සාකච්ඡාවක එකතු වෙලා ඉන්නවා. බලන්නකො මේ සාකච්ඡාව ඇතුලේ දරුවෝ සම්බන්ධ විතර්ක ඉන්නේ නැහැ. ගෙවල් දොරවල් සම්බන්ධ විතර්ක ඉන්නේ නැහැ. ඉඩකඩම් දීපල සම්බන්ධ විතර්ක ඉන්නේ නැහැ. පුදුමාකාර සංසිඳුණු මානසික ස්වභාවයකින් අපි මේ කතාවට එකතු වෙලා ඉන්නවා. මේ වෙලාවේ යම් දෙවි කෙනෙක් මෙහි බලපු ගමන්ම ඕගොල්ලන්ව තමයි දෙවියන්ට මුණ ගැහෙන්නේ. ඒක හරි විස්මිත දෙයක් ඇත්තටම. හරිම විස්මිත දෙයක් ඒක. එතකොට මේ වගේ දැන් මේ ඔය දෙවියන්ගේ ආශිර්වාදේ වුණත් ලැබෙන්න මේක හරිම උදව්වක් ඇත්තටම. බණ භාවනා කරන එක. ඒක හරියට අනුග්‍රහයක් දක්වන දෙයක්. එතකොට දැන් හොඳට බලන්න දැන් අපි මේ කතා කරගෙන ආපු දේ ඒ තමයි දැන් පින්වත්නි අපි භාවනා කරනකොට මේ අර දැන් පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කෙනෙක් මගඵල පැත්තට යනවා නම් කොතනින්ද පටන් ගන්න ඕන කියලා කෙනෙක් අහන්න පුළුවන් නේ. අන්න එයාට කියන්න තියෙන්නේ එයා කරන්න ඕන පළවෙනි දේ තමයි ඒ පුද්ගලයා තුල අර නීවරණ දිස බලන්න ඕනේ. ඒවා ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙදී මැඩ පවත්වන විදිය දකින්න ඕන. ඒක ආයි භාවනා නොකර හිටියම ආයි එනවා ඉතින් එච්චරයි. ඒ පළවෙනි ධ්‍යානෙ ප්‍රබල නිසා අර කලින් තරම් කාම විතර්ක එන්නේ නැහැ. එනවා කලින් තරම්ම එන්නේ නැහැ. මාස දෙක තුන එන්නේ නැතු ඉන්නවා. දැන් මට සමහර අය කියලා තිනවා කාම විතර්ක එන්නෙම නැහැ ස්වානංශ කියලා. මට මේ ළඟදිත් එක තරුණයෙක් කිව්වා රට ඉඳලා ආපු කෙනෙක් කිව්වා අනේ ස්වානංශ අවුරුද්දක් මට කාම විතර්ක ඇවිල්ලා නැහැ කිව්වා. අවුරුද්දක් දැන් මම මේ හරියට කාමයන්ට බර කෙනෙක් තරුණයෙක්. මම මේ භාවනා ක්‍රම කරන්න බෑ. මම අවුරුද්දක් මට කාම විතර්කයක් ඇවිල්ලා නැහැ. මං කාම විතර්ක වලට අනුබලයක් ලැබෙන දෙයක් ගැන මට එන්නේ අදහසක් සාන. ඉතින් එහෙම එන්නේ නැති වුණොත් ඔයාලා හිතාවි අප්පෝ දැන් එහෙනම් ගිහි ජීවිතෙත් අඩපණ වේවි කියලා. එහෙම වෙන්නේ නැහැ. ආයෙත් පොඩි වෙලා කාලයක් යනකොට ওই භාවනා අරමුණු ටික අතෑරිලා යනකොට ආයෙත් පින්වත්නි කෙලෙස් මේ හිත වෙලා ගන්නවා. ඒක මේ අමුතු දෙයක් නෙමෙයි. උන්ට මේකනේ පින්වත්නි ධ්‍යාන සමාපatti උපදවාගෙන ඉන්න සමහර පැවිද්දෝ සිවුරත් හරිනවනේ. සම්භාවනාව ගැන මහ ලොකුවට කතා කරපු පහුගිය කාලේ හිටියේ ඔය. දැන් කෝ නෑනේ ගිය පැත්තක්වත් හොයාගන්න නෑ. එහෙමයි ඉන්නවා. ඉතින් ඒක ධර්මතාවයක්. අපි ඒකට ගරහන්න හොඳ නෑ. බලන්නකෝ මේ හාඳුරුරුත් අපිට බොරුණි කරලා බොරු නෙමෙයි ඔය කරලා තියෙන්නේ. ඇත්තමයි කියලා තියෙන්නේ. ඒක දර කාලයක් ඒ කියන්නේ ඒකයි කිව්වේ සෝතාපන්න නොවුනොත් පිහිටක් හිතන්න එපා. මේක තමයි පළවෙනි ධ්‍යාන ඉපදුනාම මහ විශාල ජයග්‍රහණයක් විදිහට අපි ජයഘോഷා කරන්න හොඳ නෑ. ඒ ධ්‍යානෙ මත පිහිටා අපි මේක විකල්ප දෙකයි තියෙන්නේ. එකක් තමයි ධ්‍යාන නිස්සය සූත්‍රයේ තියෙන එක පාවිච්චි කරන එක. ඒක සූත්‍රයේ කියපු නිසා ඔය පින්නතුන් මේ සූත්‍රය පෙරලලා බලන්න. එතකොට මේ සූත්‍රයේ ඔයගොල්ලෝ පෙරලලා බලන එක ඊටාම හොඳයි. එතකොට දෙවෙනි කතාව මොකද්ද? දෙවෙනි කතාව තමයි අර Tamanට ධ්‍යාන සිතදී නීවරණ ටික වැඩුණු බව වෙන වෙනම බලනවා. වෙන වෙනම බලනවා කිව්වෙ මොකද්ද? මෙන්න මේක එනකොට මේක නැසුණා. මේක එනකොට මේක නැසුණා. මේක එනකොට මේක නැසුණා. චිත්ත ඒකාග්‍රතාව වෙනකොට කාමච්ඡන්දේ නැසුණා. ප්‍රීතිය එනකොට එයාගේ සිත තුළ ප්‍රීතිය එනකොට ව්‍යාපාදේ නැසුණා කියලා වෙන වෙනම බලනවා. එහෙම වෙන වෙනම තමයි වර්තමානයේ බලලා අතීතයට බලන්නේ ඔක්කොම එක මිටකට. කොහොම දෙක මිටකට බලන්නේ? අතීතයේ නීවරණ තිබුණා. කාමච්ඡන්දේ තිබුණාද? එහෙම බලන්නේ නැහැ. අතීතයේ නීවරණ තිබුණා දැන් නැහැ. දැන් තියෙන්නේ වෙනේවා ටිකක්. දැන් තියෙන්නේ ධ්‍යානයට අදාළ තත්ත්වයන්. හැබැයි දැන් එහෙම වුණාට ඉස්සරහට
ඉස්සරහට ආයෙත් අර පරණ ටිකම එනවා. ඉස්සරහට ආයෙත් අපිට තුල අර පරණ තත්වයන්ම මතුවෙනවා. මේක තමයි අපිට වෙන්නේ. කියලා යා ටිකක් ගැඹුරින් මේ කතාව හොඳට විමසා බලනවා. හරිද? එතකොට මේක ටිකක් ගැඹුරින් බරපතල විදිහට විමසා බලනවා. එimhe විමසා බලලා ඉස්සලා ඊට පස්සේ ඒ ටික විමසලා බලලා කලින් තිබ්බා දැන් නැහැ. දැන් ආයෙ ඉස්සරහට තියෙනවා. ඊට පස්සේ බලනවා කලින් තිබුණේ ඒවා ටික. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුජ විචිකිච්ඡා කියන නීවරණ තිබුණා. ඒවා නිරුද්ධ වීමෙන් තමයි දැන් තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ තත්ත්වය නිරුද්ධ වෙනකොට අලුත් තත්ත්වයක් එනවා. එතකොට මේ තත්ත්වය නිරුද්ධ වීමෙන් නැවත අපි තුල මොකද වෙන්නේ? නැවත අපි තුල වෙන්නේ අලුත් තත්ත්වයක් පැන නගිනවා. අපි තුල වෙන්නේ අන්න ඒක. දැන් මේ අය අලුත් තත්ත්වයක් එනවා. ඒක නිරුද්ධ වීමෙන් තමයි එන්නේ. නිරෝධයේ දෙස බලනවා. නිරෝධයේ දෙස බලනවා. ඒ කියන්නේ කලින් තිබ්බ නීවරණ නිරුද්ධ වීමෙන් ධානයට අදාළ අංග ඉපදිලා. ඒවා නිරුද්ධ වීමෙන් දැන් අලුතෙන් ආය නීවරණ උපදීමට නියමිතයි භාවනාවෙන් නැගිටිනට පස්සේ. නිරෝධාර්ථය තමයි විමසලා බලන්නේ. ඒක තමයි මේකේ දෙවෙනි පියවර. නිරෝධය විමසා බලනකම්. එතකොට අර නිරෝධේ විමසා බලනකොට එයා නිරෝධේ විමසා බලනකොට තුන්වෙනි පියවරේදී යා කරනවා. දැන් පළවෙනි ධ්‍යාන උපදව ගත්ත කෙනා මේ කරන ඒවා ටිකක් මේ අපි කියන්නේ. තුන්වෙනියට යා බලනවා මෙන්න මෙහෙම. එතකොට යම් කිසි වෙලාවක මා තුල නීවරණ හටගත්තා නම් හටගත්තේ කොහොමද කියලා බලනවා. දැන් දෙවෙනි එක නිරුද්ධ මේ ටික නිරුද්ධ වුණාම අර ටික උපදිනවා අර ටික නිරුද්ධ වුණාම තව ටිකක් උපදිනවා. ඔක නෙවෙන්නේ. අතීතේ නීවරණ තිබ්බා ඒ ටික ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා තමයි මේ ඵල විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේ දැන් ඉපදිලා තියෙන්නේ. එතකොට දැන් මේ පඨම ධානයේ කියන தත්ත්වයේ නිරුද්ධ වීමෙන්ම පළවෙනි පඨම ධානයේ කියන එක නිරුද්ධ වීමෙන්ම මේ தත්ත්වයේ නිරුද්ධ වෙලා තමයි අනාගතයේ මේ தත්ත්වයේ නිරුද්ධ වෙලා තමයි අනාගතයේ පින්වත්නි මේ தත්ත්වය නිරුද්ධ වෙලා අනාගතයේ අලුතෙන් ආය නීවරණ ටික උපදිනවා. ඒක පොඩ්ඩක්වත් ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් තමයි උපදින්නේ. එන්නම් පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන ධර්ම ටිකක් තමයි බොද්ධානාංග කිව්වත් නීවරණ කිව්වත් ඔක්කොම එකයි. මහා මුතු අමුතු ඒවා නෙමෙයි. ඔන්න ඔහොම බලනකොට යාගේ සිත ක්‍රමානුකූලව මේ ධ්‍යානීය ගැන පවා හිත මැදහත් වෙන්න ගන්නවා ටික. ඔන්න ඕක තමයි උපේක්ඛා බොජ්ජංගේ මෝරණ පළවෙනි තැන. දැන් මොකද ඉස්සරහට මේ බොජ්ජංග ධර්මවල ඉහළම අවකාශයක් ඇතුලේ තමයි මඟඵල තියෙන. දැන් තමයි අර ඔයාලට දැන් මේ පළවෙනි ධ්‍යානෙ මහ ලොකු දෙයක් කියලා දැනුණාට දැන් ඔයගොල්ලෝ මේ නිරෝධයේ දිහා බලනකොට නීවරණ ගැන මැදහත් වෙනවා විතරක් නෙමෙයි ධ්‍යානයේ ගැනත් මැදහත් වෙන්න පටන් ගන්නවා. මැදහත් වීමේ මූලික අඬබෙරේ ඔය වැදුනේ. තුන්වෙනි පියවරේදී බලන්නේ මොකක්ද තුන්වෙනි පියවරේදී බලන්නේ? තුන්වෙනි පියවරේදී බලන්නේ මේ නීවරණ මගේ සිත තුල හටගත්තේ මානසිකාරයෙන් නේද? තුන්වෙනි එක. නීවරණ හටගන්නේ මොකක් නිසාද? මානසිකාරයෙන් හටගත්තේ. මොකද අපි මේ ධම්මානුපස්සනාවට අදාළවනේ විමසා බලන්නේ. ඒකනේ මං කිව්වේ නීවරණ වෙන වෙනම බලන්න එපා. මට චිත්තානුපස්සනාව ගැන කියන්න වෙනවා කියලා. දැන් මේ අපි කිව්වේ ධම්මානුපස්සනාවට අදාළ විදියටනේ. ධර්ම එක ගොඩකට අරගෙනයි බලන්නේ. මේ ධර්ම පින්වත්නි අපි එක ගොඩකට අරගෙන තමයි අපි බලන්නේ. හරිද? මේ ධර්ම ටික අපි එක මිටකට අරගෙන මේ විදියට බලනකොට මේ ධර්ම එක මිටකට අරගෙන අපි බලනකොට මොකද්ද වෙන්නේ? පින්වත්නි දැන් යා බලනවා තුන්වෙනි පියවරේදී මානසිකාර ප්‍රත්‍යයෙන් මේ ධර්ම හට ගන්නවා. මොන ප්‍රත්‍යයෙන්ද හටගන්නේ? මානසිකාර ප්‍රත්‍යයෙන්. මොනවද හට ගන්න ධර්ම? නීවරණ ධර්ම. එතකොට පෙර නීවරණ හටගත්තේ දැන් හටගෙන නැහැනේ. දැන් ඉන්නේ පළවෙනි ධානයේ තුලනේ. පළවෙනි ධානයේ තුල ඉන්නේ. දැන් පළවෙනි ධානයේ මත පිහිටානේ මේක විමසලා බලන්නේ. පළවෙනි ධානයේ උපදව ගත්ත කෙනෙක් මං කියන්නේ දෙවෙනි ධානයට යන්න හදිසි වෙන්න ඕනේ නැහැ. එයා මේ ටික කරලා බලමු ඉස්සෙල්ලා කියලා. මේ ටිකිනුත් වැඩේ හරියන්නේ නැත්තම් විකල්ප තියෙන ඕන තරම්. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ තරම් විසඳුම් නැහැ වෙන කොහෙවත්. විකල්ප තියෙනවා. ගොඩාක් විකල්ප කියන්න පුළුවන්. එතකොට දැන් මේ තුන්වෙනි පියවරේදී ආ බලන්නේ කොහොමද? පළවෙනි ධ්‍යානයේ දැන් තියෙනවා. හැබැයි දැන් නීවරණ නැහැ නේ. හැබැයි පෙර නීවරණ තිබ්බා. ඒවා නිරුද්ධ වෙලා දැන් ධ්‍යානිය උපදුණා. ධ්‍යානිය නිරුද්ධ වුණාම ආයෙත් නීවරණ උපදිනවා. එතකොට නිරුද්ධ වෙලා ආයෙ උපදිනවා. ආයෙ උපදිලා ආයෙ නිරුද්ධ වෙලා ආයෙ උපදිනවා. ඕකනේ වෙන්නේ පින්වත්නි. හරිද? ඊට වඩා වෙන මොකක්වත් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි දැන් නිරෝධාර්ථයේ බලන්නේ ඇයි?
අපිට උවමනාව තියෙනවා උපේක්ඛා බොජ්ජංග. මේක ඇතුලේ බොජ්ජංග වඩන්න. හැබැයි තවම බොජ්ජංග නැහැ. උපේක්ෂා බොජ්ජංගයට අදාළ තත්වයන් මෝරන්න පටන් ගත්තා. ඔන්න දැන් ඒකට අදාළ අඬබෙරේ වැදිලා තියෙන්නේ දැන්. එතකොට මේ ධානය ගැන මහ ලොකු ඔළුව උඩ තියාන හිටපු එකක් තිබ්බනම් පොඩ්ඩක් හිත කියනවා මේක නිරුද්ධ වුණාම දැන් ආයේ කාමච්ඡන්දේ ඉස්සරහට උපදින්නේ. භාවනාවෙන් නැගිට ගමන් ආයේ කාමච්ඡන්දේ එන්නේ හිතට කියලා දැක්ක ගමන්ම අපෝ ඉතින් මේකත් එනම් මහ ලොකු තත්ත්වයක් නෙමෙයි කියලා නිකන් හිත පොඩි මැදහත්කමක් ඇති වෙනවා. ඔන්න උතන තමයි ධානය අභිනන්දනය කරන එක නවත්තන්නේ. දැන් ඉන්දියාවේ මිනිසුන්ට ඔහොම එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ධානය අභිනන්දනය කළා. ඒගොල්ලෝ මේ උපේක්ඛා බොජ්ජංගේ දක්වාම විමසා බලන රටාවක් ගැන ඒගොල්ලෝ දැනුවත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට මේ කතාවක් හරි ඒගොල්ලෝ එකයි මගපල ලැබුවේ නැත්තේ. ධානය තිබුණා මගපල තිබ්බේ නැහැ. ඒගොල්ලෝ මේක නිරෝධාර්ථය ඉස්මතු කරගෙන උපේක්ෂා බොජ්ජංගයට අදාළ රුකුල ගන්න ඒගොල්ලෝ දැනන් ඉඳලා නැහැ. දැනන් ඉඳලා නැහැ. ඊට පස්සේ දැන් තුන්වෙනි පියවරේදී ආ කරන්නේ මොකද? මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි අර භාවනාවට කලින් නීවරණ ඇති වෙච්ච ඒවා අඩු වැඩි වශයෙන් නීවරණ තිබුණා. ඒ නීවරණ ටික මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි හටගත්තේ. මානසිකාරයෙන් හටගත්තා. එතකොට මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. එහෙනම් නිරුද්ධ උනේ මානසිකාරය නිසා. දැන් බලනවා නිරුද්ධ වීම පිණිස අදාළ මේ මූලික తত্ত্বය සමුදයාර්ථයේ විමසා බලනවා. එතකොට දැන් ඒක එනම් කලින් නීවරණ මානසිකාර ප්‍රත්‍යයෙන් හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. ඊට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තින්නේ ඕකමයි වෙන එකක් නෙමෙයි. දැන් මේ පළවෙනි ධ්‍යානය කියලා මහ ලොකුවට අපි ඔළුව උඩ තියාන වටිනා එකක් තමයි. හැබැයි ඉතින් මේක අපිට උමනාව තියෙන ධ්‍යානයක් ගැන කතා කරලා ඒක රහ කරන්න නෙමෙයි අපිට උමනාව තියෙන යටත් පිරිසෙන් තෝවාන්වත් වෙන්නේ කොහොමද? අපි දන්නවා අපිට පිහිට තියෙන සෝතාපන්නවත් වීම ඇතුලේ තෝවාන් වීමනේ අපේ ප්‍රධාන සාකච්ඡාව. ඒතර මෙන්න මේ විදියට බලන කමක් ඇතුලේ තමයි අපිට තෝවාන් වෙන්න වෙන්නේ. එතකොට එයා මොකද්ද කරන්නේ? එයා මෙතනදී බලනවා. එතකොට දැන් ඇති වෙච්ච පිතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේ කාමයන් ඇසුරු කරන්නේ නැතුව කෙලෙස් ඇසුරු කරන්නේ නැතුව දැන් තියෙනවා. මේක ආවේ කොහොමද? මේ තත්ත්වය ආවේ කොහොමද? මොකක් නිසාද ආවේ? මානසිකාරය කළානේ මේ බානාපාන සතිය වඩා හිත විසිරෙන්නේ නැතුව මහ පුදුම මානසිකාරයක් කර හදාගත්තේ මේක. එහෙනම් මේ දැන් ඇති වෙච්ච අර කලින් නීවරණ වගේම දැන් ඇති වෙච්ච යම්කිසි හිත තුළ ඇති වෙච්ච පළවෙනි ධ්‍යානය කියලා ධර්මයක් තියෙනවා. ඒක ධර්මයක් නේ. ධර්මනේ. ඔයාලට පුළුවන්ද මේ බලන්නකො මගේ ප්‍රීතිය කියලා පෙන්වන්න පුළුවන්ද? මේ බලන්න මගේ විතර්ක දිහා කියලා පෙන්වන්න බෑ. ඒවා ධර්ම මනස තුල හටගන්න ධර්ම. ඒවා පෙන්වන්න බෑ කාටවත්. මේ පළවෙනි ධ්‍යානෙන් ඉන්න කෙනා හොයන්න බෑ එළියෙන්. එයාගේ උපශාන්ත බව කතා බහ ඒ වයින් හොයන්න බෑ පින්නත් නේ. ඒ වයින් කාටවත් එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් මතක තියාගන්න දැන් මේ වෙලාවේ හටගත්ත යම්කිසි ආකාරයක ධ්‍යානයකට අදාළ තත්වයක් තියෙනවා නම් ඒක ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? මානසිකාරය නිසා. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසාවත් මේ හාමුදුරුවෝ බණට කියන නිසාවත් නෙමෙයි. එයා තුල ඇති වෙච්ච මානසිකාරය නිසායි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන්. ඒතකොට මේ වෙලාවේ මානසිකාරය නිරුද්ධ වෙනකොට භාවනා ආරම්මණය නැගිටලා ආයෙත් ඇස් පේනකොට ඔන්න රූපාරම්මණී පැත්තෙන් මානසිකාරය හැපැත්තට යනවා. එතකොට චක්කු විඥානේ පහළ වෙනවා. එතකොට චක්කු සම්පස්සේ සිද්ධ වෙනවා. චක්කු සම්පස්සින් උපදින වේදනාව උපදිනකොට භාවනාවෙන් උපන් වේදනාව නිරුද්ධයි. එහෙනම් යම් වෙලාවක මානසිකාර ප්‍රත්‍යයෙන් යම් වේදනාවක් හට ගන්නවාද මානසිකාරයෙන් නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ දැන් මේ වෙලාවේ හටගත්ත බොජ්ජංග මේ වෙලාවේ හටගත්ත යම්කිසි ආකාරයක සමාධි කුසලතාවයක් ඇද්ද? ඒ සමාධි කුසලතාවයත් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ඒක නිරුද්ධ වෙලා යන එක. මොකක් හරි ගැටලුවක්ද? පරලෝසුවද? පැහැදිලි නෑ. පරලෝසුවනේ ධාරි. හොඳයි. එතකොට දැන් මානසිකාර ප්‍රත්‍යයෙන් හටගෙන මානසිකාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවාද? මොකද්ද නිරුද්ධ වෙන්නේ? දැන් මේ හටගත්ත මේ පළවෙනි ධ්‍යානය කියලා මහ ලොකුවට ඔළුව උඩ තියාගෙන තත්වෙට වෙන්න දෙය දැන්. ඊට පස්සේ ඒක නිරුද්ධ වෙනකොට ඉස්සරහට හටගන්න නියමිත මොනවද ඇස්තරියාම? ඉස්සරහට ආයෙත් නීවරණ ඇති වෙන්නයි හදන්නේ. එතකොට දැන් නීවරණ ආය හට ගන්නවා නම් ඒ නීවරණ හටගන්නෙත් මොකක් නිසාද?
ඔව් නීවරණ හටගන්නෙත් මානසිකාරය නිසා. ඇස පැත්තෙන් මානසිකාරය ඇති වෙනකොට චක්කු විඥානෙ පහළ වෙනවා. මානසිකාර ප්‍රත්‍යයෙන් කන පැත්තෙන් මානසිකාරය ඇති වෙනකොට සෝත විඥානෙ පහළ වෙනවා. නාසය පැත්තෙන් මානසිකාරය ඇති වෙනකොට ගාන විඥානෙ, දිව පැත්තෙන් ජීවහා විඥානෙ. එහෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ අත්දැකීම් ටික ජීවිතය කියන්නේ. මේ අත්දැකීම් ටිකට පදනම් වෙන්නේ මානසිකාරය. එහෙනම් මේක දැන් යා බලන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් නීවරණ හට ගන්නවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මානසිකාර ප්‍රත්‍යයෙන් දැන් ධානයේ ඉපදිලා තියෙනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. දැන් පින්වත්නි ධානයයි නීවරණයි ඔක්කොම එක මිටකට ගන්නවා. එක මිටකට ගන්න ඔක්කොම ධර්ම. ඔක්කොම ධර්ම. නීවරණයද ධානයද ඔක්කොම ධර්ම එක මිටකට ගන්නවා. දැන් සාවද්‍ය දේ, නිර්වද්‍ය දේ කියලා එකක්. මේක හොඳ දේ, මේක නරක දේ කියලා ඒක ප්‍රඥප්තියක්නේ. අන්න ප්‍රඥප්තිය බින්දින තැන. දැන් හොඳ නරක කියන එක අපි පනවගත් එකක්නේ මනසින්. දැන් ප්‍රඥප්තිය නෑ. ඔක්කොම ධර්ම විදියට ගන්නවා. පින්වත්නි මේ ධර්ම නිවන් මාර්ගයේදී ඊටාම වැදගත් දෙයක් තමයි. ඊටාම ඉහළ වැදගත් දෙයක් තමයි මොකද්ද? ප්‍රඥප්තිය බින්දින එක. දැන් ප්‍රඥප්තිය බින්දලා එක මිටකට ගන්න. දැන් ඔයගොල්ලෝ මතක ඇති අපි මෛත්‍රී විදර්ශනාව ගැන කියද්දී මෙහි ආය අහලා තියෙනවද දන්නේ අපේ මෛත්‍රී විපස්සනාව ගැන. එක තැනකදී මේ සියලු සත්‍ය උතුරු දිසා භාග දකුණු ඔක්කොම කී වඩනවා. වඩලා අපි එක තැනකදී කියනවා නෑ උතුරු දිසාව කියන්නේ බොරුවක්, දකුණු දිසාවත් බොරුවක් කියලා හොඳට මානසිකාරය කරනවා. එයි ඔයාලට උතුරු දිසාව මට දකුණු දිසාවනේ. ඒ කියන්නේ උතුරු ඔයාලට සාපේක්ෂව උතුරු මට සාපේක්ෂව දකුණ. එහෙනම් උතුරු දිසාව කියලා සම්මතයක් මිසක් පරමාර්ථයක් තියෙන්න විදිහක් නැහැ. එතකොට අපි ඒක ඕක අපි ගොඩාක් කියලා දීලා තියෙනවා මෛත්‍රී විදර්ශනාව කියලා. එතකොට අපි මොකද කරන්නේ? සියලු සත්‍යෝ කියලා එක මිටකට අරගෙන වඩනවා. උතුරු දිසා, දකුණු දිසා, උතුරු අනු දිසා ඕවා බලන්නේ නැහැ. ඉතින් ඔක්කොම ඔළුව එයාට සාපේක්ෂව තමයි කියව ගන්න වෙන්නේ. එයා ඉන්න පැත්තට අනුව උතුර. දැන් මං උතුර ඉස්සරහනේ. ඔයාලට උතුර මගේ පැත්ත. උතුර මං උතුර කියනකොට ඔයාලට ඒක දකුණ. එතකොට මේක මහ බොරුවක් නේ. මේක අපි පනවගෙන භාවනාව පටන් ගන්න කරන එකක්. ඒ නිසා ප්‍රඥප්තිය බින්දින්න අපි උපාය මාර්ගය පාවිච්චි කරන එහෙනම් නෑ උතුරු දිසා දකුණු දිසා නෑ සියලු සත්‍යයන් අපි මෛත්‍රිය වඩමු. එතන උතුරු දිසාවට වඩලා තමයි පටන් ගන්න. අදත් පටන් ගත්තේ එහෙමනේ. හරිද? අපි පින්වත්නි මේ සම්මතයෙන් තොරව පරමාර්ථ ස්පර්ශ කරන්න විධික්‍රමයක් නෑ. ඊට පස්සේ ප්‍රඥප්තිය බින්දින්න අපි පාවිච්චි කළා මොකද්ද? සියලු සත්ත්ව. ඊට පස්සේ සියලු සත්වෝ කියලා ගත්තත් සත්වෙක් පුද්ගලෙක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න දැන් සියලු සත්වෝ කියලා මෛත්‍රිය වඩනවා කියලා ඒ කියන්නේ භාවනාව අරමුණු කරගෙන ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවකදී මේක බලන්නේ. ඊට පස්සේ යා මොකද කරන්නේ? නෑ සත්‍යය විස්තර කරගන්නවා. අන්න සත්‍යය විස්තර කරගන්නකොට ඔන්න කායानुපස්සනාව. සත්‍යය විස්තර කරගන්නවා. මේ සියලු සත්වෝ කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආවකාශ ධාතු, විඥාන ධාතු මේ ටික නේද සියලු සත්වෝ කියලා. ඔය ටිකට මෛත්‍රිය වඩන්න බලනවා. පඨවි ධාතුව සුවපත් වේවා, සුවපත් වේවා. පුළුවන්ද කියන්නේ? ආපෝ ධාතුව සුවපත් වේවා. එහෙනම් මෛත්‍රියක් තියනවද? නෑනේ. තේජෝ ධාතුව සුවපත් වේවා. මේ ගලාගෙන යන ගඟ දිහා බලන එක මේ ගඟ සුවපත් වේවා, ගඟ සුවපත් වේවා කියලා කියන පුළුවන්ද කියන්න? හැබැයි ඉතින් ගඟේ තියෙන ආපෝ ස්වභාවයමනේ මේ ඇඟේ තියෙන්නේ. කඳුළු වල, ලේ වල, උරුණු තෙල් වල, දහඩිය වල තියෙන ආපෝ ස්වභාවයයි ගඟේ තියෙන ආපෝ ස්වභාවයයි විසමපාතයක් නැහැනේ. ඒ වුණාට මේ පැත්තට මෙන්න මෛත්‍රිය වඩනවා නේ අර පැත්තට වඩන්නේ නැහැනේ. විස්තර කරලා ගත්තට පස්සේ විස්තර කරාම විඥානේ වෙනමනේ ගන්න. ඒකයි විඥානේ වෙනම ගන්න. ඒතකොට ඔයගොල්ලෝ කියාවි ගඟට විඥානයක් නැහැනේ හාඳුරන්නේ මේ කයට තියෙනවනේ. නෑ විඥානේ අපි වෙනමනේ දැන්. ඒකනේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා හයකටම බෙදුවා. ආයි තර්ක කරන්නත් බෑ ඒක දැන්. හයකටම බෙදලා විඥානය අපි වෙනම කතා කරන්න හිතාගෙනනේ දැන් මේ බලන්නේ. එතකොට මෛත්‍රී කරන්න බෑනේ. ඔන්න එතකොට තේරෙනවා මෙරිච්ච මිනිහෙකුට ජීවිතේට මෛත්‍රී වඩන්න හිතෙන්නේ නැහැ. දැන් සමහර අය අම්මලා තාත්තලා වැරුණාම එයාලට මෛත්‍රී වඩනවා. වැඩින්නේ නැහැ මෛත්‍රී. එතකොට දැන් මෙන්න මෙහිම පොඩි පොඩි ගැටලු ලිහෙන්න ගන්නවා. ඔන්න ඔයගේ ප්‍රඥප්තිය බිඳලා බලනකොට ඒ කායानुපස්සනාවෙන්ම ඒ කියන්නේ මෛත්‍රියෙන් එයා එකතු වෙන්නේ කෙනෙක් කියන්න පුළුවන් මෛත්‍රිය වඩලා යම් කිසි ආකාරයක යාට චිත්ත සමාධියක් උපදව ගන්න බෑ කියලා. නමුත් මෛත්‍රියෙන් විදර්ශනාව වඩන කොටසක් තියෙනවා. ඒකෙන් පුළුවන්. ඔය මෛත්‍රී විදර්ශනාවෙන් පුදුමාකාර ਸਰව ශූන්‍යතාවයක් එනවා පින්වත්නි. සරුවාකාර හිස් බවක් වැටහෙන්න ගන්නවා. මෛත්‍රී භාවනාව හරි ප්‍රබලයි. ඔය මෛත්‍රී විදර්ශනාව කියන අපේ දේශනාවක් තියෙනවා මාලාවක්. ඒ මාලාවම අහලා බලන්න ඇත්තට මයින් දැන් මෛත්‍රියෙන් විදර්ශනා කරන විදිය ඇහුවොත් මම දැන් ක්‍රම 200කට වඩා මට කියන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් විදර්ශනා කරන ක්‍රම. කලින් මට එහෙම ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඒ නිසා මෛත්‍රී විදර්ශනාව කියලා මම දේශනා 5ක් 6ක් කරලා තියෙනවා.
හැබැයි දැන් ඇහුවොත් මෛත්‍රියෙන් විදර්ශනා කරන ක්‍රම විතරක් 200කට වඩා කියන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රම ටික හරි වටිනවා. අපි කොහොම හරි මේ ටික ලෝකෙට තියන්න ඕන ඉතුරු කරලා. ඒක හරි පරිස්සම් කරලා තියන්න ඕන. ඒතර මෛත්‍රී විපස්සනා දැන් ඒ විපස්සනා විදි කරන්නේ අර මේ ප්‍රඥප්තිය බින්දින එකට. ඒක බින්දින්න තමයි සියලු සත්‍යෝ කියලාත් ගන්න මොකක්වත් නැහැ නේද කියලා. සත්ව ප්‍රඥප්තිය තමයි බින්දේ. අන්න ඒ වගේ මේකෙදි අර ප්‍රඥප්තිය අපි බින්දින්න ඕන. ප්‍රඥප්තිය බින්දින එක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා අපිට දැන් ඉස්සෙල්ලා හේතුණා ධ්‍යානිය හොඳයි නීවරණ හොඳ නැහැ කියලානේ. දැන් නෑ ඔක්කොම නිරුද්ධ වී යනවා. ඔක්කොම මානසිකාරයෙන් ඇති වෙනේවා. ඔක්කොම ධර්ම එච්චරයි. මොකද්ද අපි තේරුම් ගත්තේ? ඔක්කොම ධර්ම ඔක්කොම මානසිකාරයෙන් හටගන්නේවා. ඔක්කොම ධර්ම ඔක්කොම මානසිකාරයෙන් හටගන්නේ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඔක්කොම ධර්ම එච්චරයි. දැන් ඉස්සෙල්ලා අපි හිතුවා අනේ නීවරණ නම් ඕනේ ධ්‍යානෙ අනේ කොච්චර හොඳයිද කියලා ධ්‍යානෙට සාදුකාර දීලා පටන් ගත්තේ වැඩි. දැන් යාට වැටෙනවා මේ ඔක්කොම ධර්ම නේද මානසිකාරයෙන් හටගෙන මානසිකාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ධර්ම නේද කියලා බලලා එක මිටකට ගන්නවා නීවරණ. එතකොට සාවද්‍ය දේ නිර්වද්‍ය හොඳ එක නරක එක කියලා එකක් පේන්නේ ප්‍රඥප්තිය බින්දලා කඩාගෙන වැටෙනවා. ප්‍රඥප්තිය කඩාගෙන වැටෙනවා. ඔන්න ඔතන තමයි පින්වත්නි ප්‍රඥාව වේගෙන් 130ක 40ක ප්‍රමාණයකට විවෘත වෙන්නේ. දැන් ඉස්සෙල්ලා අපිට ධ්‍යානී කිව්වම ඒකට සාදුකාර දුන්නා. නීවරණ කිව්වම අහක බලාගත්තා. දැන් යාට වැටෙනවා නීවරණ. දැන් ඒක ඒ වගේ තියෙන සමතාවයේ තේරුම් ගන්න තමයි නීවරණ උපදින්නේ කොහොමද? බොජ්ජංග නීවරණ උපදින්නේ කොහොමද? ධ්‍යානෙ උපදින්නේ කොහොමද? නීවරණ නිරුද්ධ වෙන්නේ කොහොමද? ඔක්කොම බලන්නේ යදී ඔක්කොම එකම රටාවට. ඒතකොට එක මිටකට ගත්තාම ධර්ම. නීවරණත් ධර්ම. ඒකනේ නීවරණත් ධර්ම, බොජ්ජංගත් ධර්ම ඔක්කොම. දැන් ඔයාලා අහලා ඇති ධම්මානුපස්සනාවන. ධම්මානුපස්සනාවේ නීවරණ ධර්ම විදර්ශනාව, බොජ්ජංග ධර්ම විදර්ශනාව, ආර්ය සත්‍ය ධර්ම විදර්ශනාව කියලා කටස් 5යිනේ තියෙන්නේ. එතකොට දැන් මෙයා ඔක්කොම එක මිටකට ගන්නවා. නීවරණත් ධර්ම, ධානාංගත් ධර්ම. දැන් මේ අපි මෙතන සාදුකාර දුන්නේ ධානාංග වලට වැඩක් නැහැ පින්වත්. ඔක්කොම ධර්ම. එතකොට දැන් ඒකට කලින් මෙයා ධානය ගැන මැදහත් වෙන්නත් පොඩි උපාය මාර්ගයක් පාවිච්චි කරා. මොකද නිරෝධය දිහා බැලුවා. නිරෝධය දිහා බලනකොටත් එයාගේ සිත මැදහත් වෙන්න පටන් ගත්තා. ඔක්කොම ධර්ම එක මිටකට ගන්නවා. දැන් හොඳ ධර්ම නරක ධර්ම කියලා ධර්ම පේන්නේ ඔක්කොම ධර්ම විතරයි. ඔක්කොම ධර්ම. නීවරණත් ධර්ම, ධානාංගත් ධර්ම, ඔක්කොම ධර්ම. ඒ ධර්ම එක මිටකට අරගෙන ඒ පුද්ගලයා ධර්ම ටික ඔක්කොම එකට අල්ලගෙන ධර්ම ටික ඔක්කොම අල්ලගෙන දැන් බලනවා එක මිටකට අරගෙන දැන් සාවද්‍ය ධර්ම, නිර්වද්‍ය ධර්ම, යහපත් ධර්ම, අයහපත් ධර්ම කියලා එකක් පේන්නේ. මොකද යහපත් කියන එකම පණවගත් එක. අයහපත් කියන එකම පණවගත් එක. ඒක සාපේක්ෂයි. සාපේක්ෂතාවයේ බිඳීමෙන් නිර්පේක්ෂයි කියලා කියන්නේ ඒකනේ නිවන කියන්නේ. පෞද්ගලිකාර නිර්පේක්ෂ මග කියලා මහ ලොකු අවුලකටත් පැටලිලා හිටිය ලංකාවේ මිනිස්සු. නිර්පේක්ෂයි. නිවන සාපේක්ෂ නැහැ. සාපේක්ෂකම බිඳින්න ඕන නිවනටපත් වෙන්න. සාපේක්ෂතාවයේ තියලා තියෙන්නේ ප්‍රඥප්තිය පණවාගත්තකම. ඒ පණවාගත්තකම බිඳලා දාන්න ඕන. එතකොට මේ පණවගත්ත එක බිඳලා දාන්න තමයි මේ උපාය මාර්ග අපි පාවිච්චි කරන්නේ. එතකොට දැන් සියලුම ධර්ම එක මිටකට අරගෙන එයා බලනවා මානසිකාරයෙන් මේ ධර්ම හට ගන්නවා නම් මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට මේ ධර්ම නිරුද්ධ වී යනවා නේද? දැන් එකට බලනවා. සියලු නීවරණත් ධර්ම, ධානාංගත් ධර්ම. ඔක්කොම ධර්ම සාවද්‍යත් නැහැ, නිර්වද්‍යත් නැහැ. ඔක්කොම ධර්ම. එකම කුලකයක ඇතුලේ තමයි දාන්න පුළුවන්. මූලික தත්ත්වය ඔක්කොම ධර්ම. එතකොට දැන් මේ ධර්ම නිසා පැන නගිනවා චිත්තචෛතසික ධර්ම රූපස්කන්ධයට බලපානවා. ඒවා වෙන කතාවක්. ඒක ඊපස්සේ කාලේ බලන්න ඕන එකක් ඒක. මේ ධර්ම නිසා පැන නගින ව්‍යාකූල මහ විශාල අරුබුදයක් තියෙනවා. ඇත්තට මේ ධර්ම පිළිබඳ මුලාවම තමයි අபிසංස්කාරයක් වෙන්න බලපාන්නේ. ඇයි මේ ධර්ම හටගත්තට පස්සේ ඒවට අනුව චිත්තචෛතසික ධර්ම හට ගන්නවා. ඒකට අනුව රූපස්කන්ධය හට ගන්නවා. මේ නාම රූප උපය උපාදානීය කරගෙන ඒ අபிසංස්කාර රැස් කරලා අනාගත භවය හදනවා. දෙකින්ම වෙන්නේ ඕක ධානීනුත් ඕකනේ වෙන්නේ. ධානීය වඩලා ඕක විතනක් කරගෙන හිටියොත් එයා බ්‍රහ්ම ලෝක යනවා. භවයට යන්නේ. එයාට භවය අතහැරින්නේ නැහැ. නීවරණ වැඩුවොත් ආයේ කාම ලෝකෙට එනවා. ඒක කොහෙද කියලා අපි දන්නේ නැහැ. තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්. කොහෙද දන්නේ නැහැ. ඔක්කොම භවෙන්නේ. එහෙනම් මේ ධර්ම වල ඔක්කොම අරගෙන ධර්ම සියල්ලම අපි අරගෙන යන්නේ කොහෙටද? භවයට අරන් යන්නේ. මේ කතා කරපු සියලු ධර්ම අරන් යන්නේ භවයට. එතකොට ඒ නිසා යා මොකද කරන්නේ? මේ සියලු ධර්ම එක මිටකට අරගෙන දැන් සාවද්‍ය, නිර්වද්‍ය, යහපත් අයහපත් ධර්මයට පේන්නේ. ඔක්කොම ධර්ම එක මිටකට අරගෙන යා මොකද කරන්නේ? ඒ ධර්ම මානසිකාරයෙන් හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. එහෙම නිරුද්ධ වී යන නිසා අනිත්‍යයි කියලා බලන්න පටන් ගන්නවා. අන්න විදර්ශනාවේ පදනම. එතකොට මානසිකාරයෙන් සියලු ධර්ම හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියනකොට ධම්මානුපස්සන වඩනකම. අන්න ඔතනින් තමයි වැඩෙන්න පටන් ගන්නේ ධම්මානුපස්සන. වැඩෙනකොට මොකද වෙන්නේ?
එහෙම නිරුද්ධ වී යනවා නම් ඒ සියලුම ධර්ම අනිත්‍යයි නේද? ඔක්කොම ධර්ම අනිත්‍යයි. විතර්කයත් අනිත්‍යයි, විචාරයයි, ප්‍රීතියයි, සුඛයයි, ඒකාග්‍රතාවයයි, කාමච්ඡන්දේ, ව්‍යාපාදේ ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම ධර්ම අනිත්‍යයි. මානසිකාරය කළොත් හටගෙන මානසිකාරය නැති වෙනකොට නිරුද්ධ වී යනවා. ඒ මානසිකාරයට අනුව ඒ ධර්ම හට ගන්නවා. ඒතකොට මෙන්න මෙහෙම දෙයක් නේද අපි තුල සිද්ධ වෙන්නේ කියලා හොඳට විමසලා බලන්න පටන් ගන්නවා. මෙහෙම විමසලා බලනකොට ඒ අනිත්‍යයි කියලා බලනකොට අන්න විදර්ශනාව අනිච්චානුපස්සී. එහෙනම් මේ සියලුම ධර්ම වලට පවා නොඇලිය යුතුයි නේද විරාගානුපස්සී විහෙරති. සියලුම ධර්ම වලට පවා නොඇලිය යුතුයි නේද විරාගානුපස්සී විහෙරති. ඔය අනිච්චානුපස්සී දැන් ඔය විදියට අර සියලු ධර්ම මානසිකාරයෙන් හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වී යනවා කියලා බැලුවම සති සම්බොජ්ජංගේ. ඒක දන්නවනේ. ඊට පස්සේ අනිච්චානුපස්සී විහෙරති, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා එක ධර්ම ටික ඔක්කොම එක මිටකට අරගෙන ඔක්කොම එකට අල්ල ගන්නවා. ඔක්කොම ධර්ම ටික එක මිටකට අල්ලගෙන අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී මේ ඔක්කොම අතහැරලා දාන්න ඕන ධර්ම ආයේ ධානයකවත් අල්ල ගන්නට නම් ධර්ම මොකක්වත් නැහැ. ඔක්කොම අතහැරලා දාන්න. එහෙම අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා ධම්මවිජය බොජ්ජංගේ. සමුදයයි නිරෝධය දැක්කන් පස්සේ මානසිකාරයෙන් හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වී යනවා ධර්ම කියලා බැලුවම ධම්මානුපස්සනාව. ඒක අයිති මොකටද? සති සම්බොජ්ජංගේට. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා බැලුවම මොකද්ද? ධම්මවිජය බොජ්ජංගේ. එතකොට යාට නෝ මේ සියලුම ධර්ම අතහැරෙන්න ඕන මට. අතහැරෙන්න ඕන මේකේ නම් ගන්න මොකක්වත් නැහැ කියලා ඒ අතහැරීම පිළිබඳ ඉතා බරපතල ගැඹුරු අදහසක් එන්න ගන්නවා විරිය සම්බොජ්ජංගේ. ලොකුමනාවක් එනවා. ඇතුලෙන් මෙන්නේ ආයක හාඳුරු ගන්නන්න ඕනත් නැහැ. මොකක්වත් නැහැ. මේ පැහැදිලි අවබෝධයත් එක්ක ඇතුලෙන් පැන නගිනවා. ඇතුලෙන් එන්නේ ඒක. ඇතුලෙන්ම පැන නගිනවා පින්වත්නි. ඒ ඇතුලෙන් පැන නගින මට්ටම මොකද්ද? විරිය සම්බොජ්ජංගය. ඒතකොට යාට වැටෙනවා මේ ලෝකයේ සියලුම ධර්මයන් පිළිබඳව එළඹෙන එක තරම් අකුසලතාවයක් නැහැ. සියලුම ධර්ම ටික මොන නීවරණ ධර්ම වුණත්, බොජ්ජංග ධර්ම වුණත් ඒවට ඇලෙන එක, බැඳෙන එක, ගැට ගැහෙන එක නම් මහා විශාලම අකුසලතාවයක්. දෙයි භව නිරෝධයේ පැත්තෙන්නේ දැන් මේ කතා කරන්නේ. ඇත්තටම ධ්‍යානය කියන්නේ මහා විශාල කුසලයක්. නිවන් මගේදී දැන් ඉන්නේ නිවන් මඟ වඩන කෙනෙක්නේ. කෙනෙක් කියන්න පුළුවන් මේ ධ්‍යානාංග ඒ ධර්ම තුල මොකද්ද තියෙන අකුසලතාවය කියලා නෑ. නිවනට සාපේක්ෂව කතා කරද්දී නම් අතහැරලා දාන්න ඕන එකක් නේ. ඒතකොට යාට වැටෙන එකම එක දෙයයි මාර්ගයයි ඵලයයි තමයි කුසල. එච්චරයි. මාර්ග හතරයි ඵල හතරයි තියෙනවා නම් ඒක තමයි කුසල. ඊට මෙහා පැත්තේ ඔක්කොම කුසලයට විරෝධයක් දක්වන දේවල් විදියට පේන්නේ. ඇත්තනේ ධ්‍යානෙ භවයටනේ අරන් යන්නේ. භවය නිරුද්ධ කරන්නනේ අපේ කතාව. මහණෙනි භවය නම් මම මොහොතක්වත් නුඹලාට වර්ණනා කරන්නේ නැහැ කියලා කියාපු බුදුරජාණන් වහන්සේගේ කතාවටනේ අර්ථයක් දෙන්න ඕන. එතකොට විරිය සම්බොජ්ජ. ඒකේ ඇතුලේ දැන් අර මේ ඔක්කොම නිරුද්ධ වීම දකින්නකොට උපදිනවා ප්‍රීතියක්. ඒක පළවෙනි ධ්‍යානෙට වඩා ප්‍රණීතයි. නිරෝධයෙන් උපදින ප්‍රීතියක් ඒක. ඒක ප්‍රීති සම්බොජ්ජංගේ. එතකොට ඒකෙන් උපදිනවා කාය පස්සද්ධියක්. ඒක පස්සද්ධි සම්බොජ්ජංගේ. එතකොට මේ අනුව හිත පැවැත්ම නිසා ඊතුරු ගොඩාක් සංස්කාර දුර්වල වෙලා නිරුද්ධ වෙලා ඒකාග්‍රතාවයපත් වෙන සමාධි සම්බොජ්ජංගේ. එතකොට මේ සමාධි සම්බොජ්ජංගය තුලින් යා අර මේ නීවරණ ධර්ම ගැන ධානාංග ගැන සිත මැදහත් වෙනවා. ඔක්කොම අතහැරලා දැමිය යුතු බවටම මැදහත් වෙනවා. සියල්ලම අතහැරලා දැමිය යුතු බවටම මැදහත් වෙනවා. මේ මැදහත් බව සම්බන්ධ මැදහත් වෙනකොට උපේක්ඛා බොජ්ජංගේ පිළිලා යා අනිවාර්යෙන් සෝතාපන්න වෙන්න ඕන. එයා සෝවන් නොවි ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ යා සෝවන් නොවි ඉන්න විදිහක් නැහැ. එයා අනිවාර්යෙන් අවබෝධයේ පැත්තේ ඉන්න ඕනේ. ඒක ඉතා ගැඹුරු කතාවක්. එයාට අවබෝධයටපත් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් මොකද්ද එයාගේ අඩුව කියලා හොයන්න. ඒ මොකද එයා අවබෝධයටපත් වෙන්නේ නැත්නම් එයාගේ පුළුවන් මොකද ඒතකොට නවමහා විදර්ශනාවේ කොතන හරි අඩුවක් වෙලාද කියලා. දැන් ඔහොම කරද්දි විදර්ශනා එක්කෝ විසුද්ධියේ මොකක් හරි සප්ත විසුද්ධියේ කොතන හරි යා හිර වෙලා ඉන්නවද? කාංකා විතරණ විසුද්ධියවත් මොකක් හරි අඩුවක් තියෙනවද කියලා ඊට පස්සේ අඩුපහඩු ඉතාම පරිස්සමින් හරියට විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ විශේෂඥ දැනුම හරහා රෝගියාව පරීක්ෂා කරනවා වගේ ඉතාම පරිස්සමින් මෙයාගේ විසුද්ධගත වීමේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? කාංකා විතරණ විසුද්ධියේ ප්‍රශ්නයක් තියෙනවද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මොකක් හරි සිදුරක් වෙලාද මෙයාට මෙහෙම වෙන්නේ නැත්තේ කියලා ඊටාම පරිස්සමින් ලියන්න. හැබැයි මේ මොනවා කළත් මනස නම් අවුල් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ මිනිස්සු භාවනාව ගැන කියනකොට හිතනවා පිස්සු වැටේ කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. මේ යථාභූත ඥානය ඇතුලේ හැබැයි ලෝකේ අතහැරින්න පුළුවන්. ඔය අල්ලගෙන ඉන්න වටිනාකම් දුන්න ලෝකේට නම් වෙනදා තරම් වටිනාකම යන්නේ නැහැ. අම්මට දරුවා කෙනවත් වැඩි වටිනාකමක් නම් යන්නේ නැහැ පින්වත්නි. ඒක කොච්චර හොඳයිද?
අම්මට යුතුයකම් වගකීම් ටික ඔක්කොම කරලා දරුවව ඕගොල්ලන්ට අතහැරලා දාලා අතහැරිච්ච දරුවා දිහා බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මං හිතනවා ඒක හරි හොඳ දෙයක්. ඒක දරුවටත් හොඳ දෙයක්. ඒක තමයි බොහොම ප්‍රශස්තකම. ඒ කියන්නේ ඒක යුතුයකම් වගකීම් ඒවා මග හරින්නේ නැහැ. පින්වත්නි විවාහ වෙලා ගියපු දරුවා ගැන පවා කොච්චර ඒ දරුවගේ ඇඳුම් ටික ඉඹ අම්මලා ඉන්නවනේ ගෙවල් වලට වෙලා. වැඩට ගියපු දරුවගේ ෂර්ට් එක සුවඳ කර කර ඉන්න අම්මලා ඉන්නවනේ. මොන දුකක්ද පින්වත්නි. මේ දුක අඩු වෙනවා නම් හොඳ නැද්ද? ඒ නිසා මෙන්න මේ රටාව බොහොම ගැඹුරුයි. ඉතින් මේක පොදු දේශනාවක්. මේ දේශනාවට අනුව මේක හොඳ මං හිතනවා හොඳ ආරම්භයක් මේක. හොඳ ජවයක් ගන්න පුළුවන් භාවනාවට. එතකොට මේ විදිහට කරන්න භාවනාව ගැන ලස්සන ගමන් මාර්ග ගොඩාක් තියෙනවා. එකම පාරක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ ඊළඟ සැරේ මේ මොනවා හරි භාවනාව ගැන ප්‍රශ්නයක් තිබුණොත් මෙතන තියලා තියන්න අපිට ඒක විනාඩි 10ක් විතර කතා කරන්න අවස්ථාව හම්බුනොත් සාධනීය ගැටලුවක් නම් අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේක ඊටාම සාධනීය ගැටලුවක් නම් පුද්ගලිකව වුණත් කතා කරන්න අපි කැමතියි. ඒ කියන්නේ ඒක එයාගේ සාධනීය ගැටලුවක්. ඇත්තටම එයාගේ ඇත්තටම අවබෝධයෙන් මත එයා හිර වෙලා නම් ප්‍රශ්නේ බැලුපු ගම අපිට තේරෙනවා. පුද්ගලිකව වුණත් උපදේශයක් දෙන්න කැමති නැත්නම් පුද්ගලිකව අපි කතා කරන්න කැමති නැහැ. මොකද බොරුවට අපරාධි කාලේ විතරයි යන්නේ. ඒ නිසා ඇත්තටම සාධනීය ගැටලු මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. ඉතින් මේක වෙන කතාවක් ඇත්තට. මේක ලෝකෝත්තර කතාවක් නෙමෙයි. මේක ලෝකයට හරියන්නේ නැහැ. ලෝකයා මේ කතාවට සාදුකාර දෙන්නේ නැහැ, ප්‍රශංසා කරන්නේ. ලෝකයට පිස්සුවක් වගේ මේ කතාව. ලෝකෙ මිනිස්සු වටිනාකමක් දෙන්නේ නැහැ. හැබැයි ලෝකේ ඉන්නවා දැන් මේ නිවෙන්න ලෝකේ කාම ආස්වාදයෙන් මුසපත් වෙලා ලෝකේ අතහැරෙන්න ඕන කියලා හිතන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට මේක ඉතා රසවත් කතාවක් මේක. ඒගොල්ලන්ට දුක නිමා කරගන්න මේ රටාවෙන් තොරව වෙනත් පාරක් නැහැ. එනිසා මේ ක්‍රමේ කරලා බලන්න ඔය පින්නතුන්ලා සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව ජීවිතයේ අවබෝධයේ පිණිස නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් දේශනාමය කුසල් හැම දිනාටම මාර්ගෝපදේශනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.